කරන හැම එහෙනම් මෙතන හරි පුතේ එහෙනම් අයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා BST පාරාදීසය මොකද 17 වෙනි පාඩම භූමි අලංකරණයේ පාඩම ඩිස්කස් කරන්න පැහැදිලිද? එතකොට පුතේ මේක අද දවසේම පාඩම් කරලා ඉවර කරගන්න. අද දවසේම මේ පාඩමේ තියෙන සම්බන්ධ තියෙන ප්‍රශ්න ටික ඉවර කරගන්න. ලොකු වෙලාවක් ගන්නෙ නැහැ. පැහැදිලි? කියන්නේ මම මේ පැය 10ක් 15ක් ගන්න නැහැ මේ පාඩම කරන්න. තේරුණාද? ඊටාම අවම වෙලාවකින් ඔයාලට ඕනිම ටික හරි විදිහට පෙළ ගැස්සලා ඔයාලට ඕනි විදිහට තේරුණාද? ඔයාලට ඕනිම විදිහට ඕනිම දේවල් ටික විභාගයට අවශ්‍ය කරන විදිහට මේ පාඩමෙන් ඔබව සූදානම් කරන්න තමයි පුතේ අපි දැන් සූදානම් වෙන්නේ. ඒතර පුතේ මතක තියාගන්න මේ ඔයාලා මේ ලයිව් බලන්න අපි ඊයේ රෑ ක්ලාස් එකත් අයින් කරා රෙකෝඩින් තිබෙන්නේ අයින් කරා හරිද පුතේ බලන්න විසිතුරු සාක උද්‍යාන විද්‍යාවේ නියැලීම ප්‍රදර්ශනය කරනවා අපේ 17 වෙනි පාඩමේදී. පුතේ බලන්න කැපුම් මල් සහ විසිතුරු පත්‍රික සාක වගා කිරීමේ ශිල්ප ක්‍රම. හරිද? මොනවද පුතේ? මේ කැපුම් මලුයි විසිතුරු පත්‍රික සාකයි මේ වගා කරන ශිල්ප ක්‍රම ටික තමයි පුතේ අපි ඉස්සෙල්ලම බලන්නේ. තේරුණාද? අපි ඉස්සෙල්ලා මේ පාඩම ඉගෙන ගන්නේ මෙන්න මේ දේවල් ටික කැපුම් මලුයි විසිතුරු පත්‍රික සාකයි ගැන අපි ඉගෙන ගන්න ඕනේ. එතනදී බලන්න කැපුම් මල් හා විසිතුරු පත්‍ර බොහෝ විට විවිධ උත්සව සඳහා යොදා ගන්නා සැරසිලි කටයුතු සඳහා යොදා ගනී. පැහැදිලිද? මොනවද පුතේ කියන්නේ? කැපුම් මල් හා විසිතුරු පත්‍ර බොහෝ විට විවිධ උත්සව සඳහා යොදා ගන්නා මොනවද? සැරසිලි කටයුතු සඳහා යොදා ගනී. ශ්‍රී ලංකාවේ ආර්ථිකව වැදගත් වන කැපුම් මල් විශේෂ. ශ්‍රී ලංකාවේ ආර්ථිකව වැදගත් වන කැපුම් මල් විශේෂ තියෙනවා. එතකොට පුතේ බලන්න මේ ඇන්තෝරියම් ඕකිඩ් රෝස ජර්බෙරා මොනවද? ඇන්තෝරියම් ඕකිඩ් රෝස ජර්බෙරා ඔය වගේ දේවල් තමා පුතේ එතකොට පුතේ බලන්න මේ ඇන්තෝරියම් ඕකිඩ් රෝස ජර්බෙරා තමා අපිට මේ පාඩමේ ප්‍රධාන වශයෙන්ම ඉගෙන ගන්න තියෙන දේවල් ටික වෙන්නේ. හරි? එතකොට පුතේ බලන්න අපිට මේ පාඩමේ ඉස්සෙල්ලාම ඉගෙන ගන්න තියෙන පුතේ ඇන්තෝරියම් ගැන. හරි? එතකොට ඇන්තෝරියම් ගැන ඉගෙන ගද්දී අපි ඉස්සෙල්ලාම බලන්න ඕනි මේ ඇන්තෝරියම් කියන මල ඇයි සුවිශේෂී වෙන්නේ? ඇයි මේ ඇන්තෝරියම් කියන මල වැදගත් වෙන්නේ? බලන්න කියනවා පුතේ මේ ඇන්තෝරියම් ඇන්ඩ්‍රියානම් කියන සයන්ටිෆික් නේම් එකෙන් තමයි අපි ඇන්තෝරියම් හඳුන්වන්නේ. බලන්න මේ ආර්ථිකව මේ ඇන්තෝරියම් කියන එක ඇයි පුතේ වැදගත් වෙන්නේ? පළවෙනි එක තමයි පුතේ කියනවා බලන්න දිගු කාලයක් තබා ගැනීමේ හැකියාව. දැන් අපි රෝස ගත්තත්, ජර්බරා ගත්තත්, ඕකිඩ් ගත්තත් නේද පුතේ? ඒ හැම එකකටම සාපේක්ෂව අපිට වැඩිම කාලයක් තියාගන්න පුළුවන් මල පුතේ මොකක්ද? ඇන්තෝරියම් මල. දිගු කාලයක් තබා ගන්න පුළුවන්. වගා කිරීමේ පහසුව තියෙනවා. ඒ විතරක්ද? එහි ඇති ආකර්ශනීයත්වය තියෙනවා. හරි? ඊට පස්සේ මල් සැකසීම් වලදී ගොඩාක් පහසුයි. කියන්නේ මල් ටික පුත්තේ අපිට සකස ගන්න මාර විදිහට පහසුයි ඇන්තෝරියම් වල. මොකද බලන්න කොච්චර හයියයිද මේ මලනේ. මේ මල් පෙති වල වෙන්න තියෙන හානිය කොච්චර අඩුයිද? රෝස වගේ නෙවෙයි. අපිට පරිහරණය කරන්න පහසුයි පුතේ. පැහැදිලි? පුතේ බලන්න ශ්‍රී ලංකාවේ වගා කරන ඇන්තෝරියම් ප්‍රභේද කොළපුවේ වර්ණයෙන් පුතේ අපි හඳුන්වනවා. හරි? එතන පුතේ බලන්න රතු, සුදු, තැඹිලි, රෝස, හරි? දිවි වර්ණ ඊට පස්සේ පුතේ ගම්පහ රතු, කොත්මලේ ක්ලෝණය, ගෝතමාලා හරි ඒ පුතේ ලංකාවේ වගා කරන ඇන්තෝරියම් ප්‍රභේද ටික. ඊට පස්සේ පුතේ බලන්න ප්‍රභේදයයි කොළපුවේ වර්ණයයි.
එතකොට පුතේ මේක මාර විදිහට වලට වැදගත් වෙනවා. මොකද මේකෙන් පුතේ MCQ අහන්න පුළුවන් විභාගයේදී. ඇයි ඒ? ඔයාලට මේ ඇක්‍රොපොලිස් කිව්වහම ඔයාලා දැනගන්න ඕනි මේ තියෙන ඇක්‍රොපොලිස් දැක්කම අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනි. පැහැදිලිද? මෙන්න තියෙනවා පුතේ කානවල්. ඇක්‍රොපොලිස්, කානවල්, කැසිනෝ, ට්‍රොපිකල්, මිඩෝරි, පිස්ටාචේ. පැහැදිලි? බලන්න පුතේ. හරි? ඇක්‍රොපොලිස් සුදු පාටයි. ඇක්‍රොපොලිස් සුදු පාටයි. කානවල් සුදු පැහැති කොළපුවක් ඒකෙත් තියෙන්නේ. කැසිනෝ තැඹිලි පාටයි. බලන්න පුතේ ට්‍රොපිකල් තද රතු පාටයි. ඊට පුතේ බලන්න මිඩෝරි පිස්ටාචේ කියන දෙකම පුතේ කොළ පාටයි. පැහැදිලිද පුතේ? එතකොට ඔන්න පුතේ ඇක්‍රොපොලිස් සුදු පාටයි, කානවල් සුදු පැහැති කොළපුව, හරි කැසිනෝ තැඹිලි පාටයි, ට්‍රොපිකල් තද රතු පාටයි, මිඩෝරි පිස්ටාචේ කොළ පාටයි. පැහැදිලිද? ඔන්න පුතේ අපි ඇන්තූරියම් වල කොළපුවත් එක්ක ප්‍රභේදය බැලුවා. ඊට පස්සේ පුතේ දැන් ඇන්තූරියම් හරි ඇන්තූරියම් මේ ආර්ථික වැදගත් වෙන්නේ. ඊට පස්සේ ඇන්තූරියම් වල වර්ග ටික මොනවද? පාටවල ටික මොනවද? හරි. ඔන්න පුතේ ඊට පස්සේ තියෙනවා රෝස. ඊට පස්සේ බලන්න පුතේ රෝස මලේ ස්වභාවය අනුව අපි වර්ගීකරණය කරනවා. කොහොමද බලන්න පුතේ? හයිබ්‍රිඩ්ටි, ග්‍රැන්ඩිෆ්ලෝරා, ෆ්ලෝරිබන්ඩා. මොනවද පුතේ? හයිබ්‍රිඩ්ටි, ග්‍රැන්ඩිෆ්ලෝරා, ෆ්ලෝරිබන්ඩා. අන්න පුතේ ග්‍රැන්ඩිෆ්ලෝරායි ෆ්ලෝරිබන්ඩායි මෙන්න ඩයග්‍රෑම් දෙකකුත් දීලා තියෙනවා බලා ගන්න. එතකොට පුතේ බලන්න ශ්‍රී ලංකාවේ ආර්ථිකව වැදගත් වෙන රෝස ප්‍රභේද. හරි. මොනවද මේ ලංකාවේ ආර්ථිකව වැදගත් වෙන රෝස ප්‍රභේද ටික බලන්න. ඇම්බර් ක්වීන්. ඇම්බර් ක්වීන් නවිලා කහ පාටයි. ඇම්බර් ක්වීන් මොකෝ කහ පාටයි. රෙඩ් ක්වීන් රෝස පාටයි. ඇම්බර් ක්වීන් කහ පාටයි. රෙඩ් ක්වීන් රෝස පාටයි. ලැවෙන්ඩර් ලේස් දම් පාටයි. හරි. ඊට පස්සේ ඉම්පේටියන් තැඹිලි පාටයි, බ්ලූ නිල් දම් පාටයි, ගෝල්ඩ් මෙඩල් කහ පාටයි, ඩීප් පර්පල් දම් පාටයි. පැහැදිලිද? මේ තියෙන පුතේ ආර්ථිකව වැදගත් වෙන රෝස ප්‍රභේද ටික. හරි මොනවද කියන බලන්න මගෙත් එක්ක එහෙනම් 1 ඇම්බර් ක්වීන්, රෙඩ් ක්වීන්, ලැවෙන්ඩර් ලේස්, ඉම්පේටියන්, බ්ලූ නිල්, ගෝල්ඩ් මෙඩල්, ඩීප් පර්පල්. ආයි කියමු. හයි කියන්න. ඇම්බර් ක්වීන් කහ පාටයි, රෙඩ් ක්වීන් රෝස පාටයි, ලැවෙන්ඩර් ලේස් දම් පාටයි, ඉම්පේටියන් තැඹිලි පාටයි, බ්ලූ නිල් දම් පාටයි, ගෝල්ඩ් මෙඩල් කහ පාටයි, ඩීප් පර්පල් දම් පාටයි. පැහැදිලි? ඔය විදිහට දාගන්න. ඊට පස්සේ පුතේ බලන්න ඕකිඩ්. ඕකිඩ් වර්ගීකරණය බලන්න. ඩෙන්ඩ්‍රෝබියම්. පුතේ ඩෙන්ඩ්‍රෝබියම් ඇවිල්ලා පුතේ බලන්න මල් වල හැඩයත් එක්ක අපි ඩෙන්ඩ්‍රෝබියම් වර්ගීකරණය කරනවා. කොහොමද පුතේ බලන්න? ෆැලනොප්සිස් දර්ශකය තියෙනවා, කේන් දර්ශය තියෙනවා, අතරමැදි දර්ශය තියෙනවා. මොකක්ද තියෙන්නේ? ෆැලනොප්සිස් දර්ශය තියෙනවා, කේන් දර්ශය තියෙනවා, අතරමැදි දර්ශය තියෙනවා. හරි. ඊට පස්සේ පුතේ බලන්න වැන්ඩා පටිආකාර තියෙනවා, ඊට පස්සේ නාලාකාර ආකාර තියෙනවා. පැහැදිලිද? පටිආකාර තියෙනවා, නාලාකාර ආකාර තියෙනවා. පැහැදිලි? ඊට පස්සේ රෝස මල් අඳුර ගන්නත් පුතේ එන්න පුළුවන්. හරි. මල් අඳුර ගන්න කියන්නේ මෙහෙමනේ. දැන් අපිට මේක දීලා ඉවරලා දැන් කලර්ඩ් එකක් නෙවෙයිනේ අපිට පේපර් එකේ දෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ දැන් කලර් ෆොටෝස් දෙන්නේ නැහැනේ පේපරේදී. ඒක නිසා පුතේ මේ පාටත් එක්ක දාලා MCQ අහන්න පුළුවන්. පැහැදිලි? එතකොට ඒක නිසා අනිවාර්යෙන් මේ ඇම්බර් ක්වීන් කහ පාටයි, රෙඩ් ක්වීන් රෝස පාටයි, ලැවෙන්ඩර් ලේස් දම් පාටයි, ඉම්පේටියන් තැඹිලි පාටයි, බ්ලූ නිල් දම් පාටයි, ගෝල්ඩ් මෙඩල් කහ පාටයි, ඩීප් පර්පල් දම් පාටයි වගේ පුතේ අපි මොකද කරන්න ඕනි? මේ පාටවල ටිකයි මේ ප්‍රභේද ටිකයි අපි අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි. එතකොට අපිට මේකේ MCQ එකක් වගේ આવොත් පුතේ ගහගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් බලන්න පුතේ ඕකිඩ් වර්ග ගත්තාම ඩෙන්ඩ්‍රෝබියම් ගත්තාම මේ ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් පුතේ වල මේ ඕකිඩ් වල ඩෙන්ඩ්‍රෝබියම්. පැහැදිලිද? මේ ඕකිඩ් වල ඩෙන්ඩ්‍රෝබියම් මල් වල හැඩයත් එක්ක තුනකට බෙදෙනවා. පැහැදිලි? එක ෆැලනොප්සිස්, කේන් අතරමැදි. පැහැදිලිද? මොකද? ෆැලනොප්සිස් දර්ශය, කේන් දර්ශය, අතරමැදි දර්ශය. තේරුණාද? එතකොට වැන්ඩා කියන දැන් මේ ඕකිඩ් වල ඩෙන්ඩ්‍රෝබියම් 3යි මල් වල හැඩයත් එක්ක ෆැලනොප්සිස්, කේන් අතරමැදි. ඊට පස්සේ පුතේ ඕකිඩ් වලම පත්‍රවල හැඩයත් එක්ක ආපහු වැන්ඩා කියන එක පුදිනවා පුතේ දෙකකට. එකක් පටියාකාරයි අනිත් එක නාලාකාරයි. තේරුණාද? එකක් පුතේ මොකක්ද?
පටිආකාරයි අනිත් එක නාලාකාර ආකාරයි. පටිආකාරයි නාලාකාර ආකාරයි. ඔන්න පුතේ ඊට පස්සේ ඔන්සීඩියම් ඊට පස්සේ පැලනොප්සිස් ඊට පස්සේ කැට්ලියා ඊට පස්සේ සිම්බීඩියම්. තේරුණාද? එතකොට ඔන්සීඩියම් පැලනොප්සිස් කැට්ලියා සිම්බීඩියම්. හරි. ඊට පස්සේ බලන්න සිම්බීඩියම් ලොව වඩාත්ම ජනප්‍රිය සෞම්‍ය කලාපීය ඕකිඩ් වර්ගයකි. මොකද්ද පුතේ කියන්නේ? ලොව වඩාත්ම ජනප්‍රිය ලෝකයේ තියෙන ජනප්‍රියම සෞම්‍ය කලාපීය ඕකිඩ් වර්ගයක් තමයි සිම්බීඩියම් කියලා කියන්නේ. හරි. මෙම වර්ග අතින් කැපුම් මල් සඳහා ඩෙන්ඩ්‍රෝබියම් පැලනොප්සිස් සහ අතරමැදි දර්ශ ලංකාවේ වඩාත් ජනප්‍රිය වේ. හරි. ලංකාවේ වඩාත් ජනප්‍රිය වෙනවා පුතේ මොනවද? මේ සිම්බීඩියම් කියන එක. හරිද? ලෝ වඩාත්ම ජනප්‍රිය සෞම්‍ය කලාපීය ඕකිඩ් එක තමයි පුතේ මේ සිම්බීඩියම් කියන විභාගෙදී පුතේ අහලත් තියෙනවා. අහන්නත් පුළුවන්. හරි මේ සිම්බීඩියම් මතක තියාගන්න. පැහැදිලිද? මෙම වර්ග අතරින් හරි මෙම වර්ග අතරින් පුතේ මේ කැපුම් මල් සඳහා බලන්න මේ ඩෙන්ඩ්‍රෝබියම් ෆැලනොප්සිස් සහ අතරමැදි දර්ශ ලංකාවේ වඩාත් ජනප්‍රියයි. එතකොට පුතේ මේ සිම්බීඩියම් කියන එක පුතේ හරිද? ලෝ වඩාත් ජනප්‍රිය වුණාට ලංකාවේ ජනප්‍රිය වෙලා තියෙන පුතේ මොනවද? ඩෙන්ඩ්‍රෝබියම් ෆැලනොප්සිස් අතරමැදි. හරි? ඩෙන්ඩ්‍රෝබියම් ෆැලනොප්සිස් අතරමැදි. ඊට පස්සේ පුතේ බලන්න මෙන්න තියෙනවා මේ තියෙන පුතේ ඩෙන්ඩ්‍රෝබියම්. දැන් මේ කොල්ලොන්ට එහෙම මේවා ඉතින් පොඩ්ඩක් හතරවරම් වගේ ඇති. පැහැදිලිද? හැබැයි පුතේ මේක පොඩ්ඩක් ඉද කරගන්න තියෙන්නේ. හරි ඇන්තෝරියම් ටිකයි රෝස ටිකයි. හරි ඕකිඩ් ටිකයි ඊට පස්සේ තව දින ජර්බෙරා. පැහැදිලිද? ඒක නිසා ඔය පොඩි කීපේ පුතේ ඔළුවට දාගන්න. හරිද? ඔව් සිතිය මදින්න ආවේ මේ පාඩමෙන් තමයි. අපි සිතිය මදිනවා. පැහැදිලි? ඒක නිසා අපි මේක අන්තිමේට පුතේ හරි සිතියමක් අඳිනවා. මේක පාඩමෙන් ෂෝට් නෝට් ටිකක් අපි හදනවා. ඊට පස්සේ මේ පේපරේ පාස් පේපර් එක ඩිස්කස් කරනවා. හරි? ඊට පස්සේ ඔයාලට පොරොන්දු වෙච්ච විදිහට පුතේ ඔක්කොම ටික කරනවා. හරි? දැන් අපි ඊයේ MCQ අපි 24ක්ද 25ද කතා කරගන්න පුළුවන් උනේ. ඒකේ ඉතුරු පාර්ට් එක 26 පේපරේ ඉතුරු පාර්ට් එක සම්පූර්ණයෙන් මේ පාඩම හරි තිරසර සංවර්ධනයේ පාඩම ඊට පස්සේ අපි තව කිව්වනේ ෆ්‍රී කරනවා කියලා. ඒ ෆ්‍රී කරනවා කිව්ව ඔක්කොම ටික පුතේ මේ එන සතිය ඉවර වෙන්න කලින් අපි ඉවර කරනවා. පැහැදිලිද? හෙට නම් ලයිව් එක ගන්න සඳට ආයේ තියෙන්නේ. තේරුණාද? එතකොට සඳක් තියෙනවා, අඟහරුවදක් තියෙනවා, බදාදක් තියෙනවා. පැහැදිලිද? එතකොට අපි ඒ කිව්ව දේවල් ටික පුතේ ඒ දවස් 3 ඇතුළත ඒ ෆ්‍රී කරනවා කිව්ව සියලුම දේවල් අපි ඔයාලා වෙනුවෙන් කරලා ඉවර කරනවා. පැහැදිලිද? එතකොට 23යි කරේ ඊයේ අපි දුර ටික කරලා දානවා. මේ කරනවා ලයිව්ම කරනවා සඳට. පැහැදිලිද? එතකොට මේ පාඩමත් එහෙමයි. මේ පාඩමත් අපි අද මේ ලෙසන් එක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවර කරනවා. එතකොට මේ වීඩියෝ එක ඔයාලා දෙපාරක් විතර බලන්න. අනිවාර්යයෙන්ම මේකට කරන්න පේපර් එකක් දෙනවා. ඒ පේපරේ ලියන්න. පැහැදිලි? ඊට පස්සේ ෂෝට් නෝට් ටික අපි හදමු. පේපර් එක ඩිස්කස් කරමු. මේ පාඩම සම්පූර්ණයෙන් 100%ක් පුළුවන්. මේ පාඩමේ 2015 ඉඳලා 2025 වෙනකන් අහපු ප්‍රශ්න ටික ඔක්කොමත් සාකච්ඡා කරනවා. පැහැදිලි? ඒ විදිහට පුතේ හරි සාර්ථක විදිහට මම ඔයාලට 26 අධ්‍යාපන අමාත්‍යාංශ පේපරේ 25 පාස් පේපරේ පැහැදිලිද? ඊට පස්සේ පුතේ මම ඔයාලට මේ මම පොරොන්දු වෙන විදිහටම මේ උද්‍යාන භෝග පාඩම, තිරසර සංවර්ධනයේ පාඩම කින් ටික මම ඔයාලට පුතේ මේ සතියේ බදාද බ්‍රහස්පතින්දා වෙද්දී ලබන සති බ්‍රහස්පතින්දා වෙද්දී සම්පූර්ණයෙන් කරලා ඉවර කරලා දෙනවා. පැහැදිලි? ඒත් එක්ක මම කියවනේ අපේ 4 month 3 month පැය 50 කට්ටියටත් බ්‍රහස්පතින්දා වෙද්දී සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වෙලා ඉවර වෙනවා. ලබන සති දෙකේ පුතේ ප්‍රැක්ටිකල් ක්ලාස් එකේ තියෙන පේපර් 10ම සාකච්ඡා කරලා ඉවර කරනවා. පැහැදිලිද? ඒ විදිහට පුතේ හරි බැරෑරුම් වැඩක මේ සති තුන මම කරන්න තීරණය කරේ. ඔයාලගේ විභාගය නිසා අපි ඔයාලව ගොඩ දාන්න ඕනි. ඒක නිසා ඒ වෙනුවෙන් කරන්න තියෙන හැමදේම මේ සති දෙක තුනේ ඔබ වෙනුවෙන් හැමදාම පුතේ රාත්‍රියන් ටික අයින් කරලා ඉවරයි. ඒක නිසා පුතේ වහන්සිලා වැඩ කරන්න. මං ඊයේ කිව්වනේ ඊයේ ලයිව් එකෙන් පටන් ගන්න. අද දෙවෙනි ලයිව් එක. හරි? ඒ මේ කරන වීඩියෝස් ටික ඊයේ ඉඳන් පටන් ගත්ත ටික පිළිවෙලට ඔක්කොම කරන්න බලන්න. ඔයාලට පුතේ විභාගයට කලින් දවස් වෙනකම්ම උගන්වනවා. හරි විභාගයේ තියෙන්නේ හෙට උදේ 8 නම් අද රෑ 12 වෙනකම් මම උගන්වනවා. ඒ වෙනකම් ටික පිළිවෙලට හැමදාම ඔක්කොම ටික බලන්න එකක්වත් මිස් කරන්නේ නැතුව ඔයාලට පුතේ අහන් හිටියත් 100 එකක් ගන්න පුළුවන්. හරි?
හරි යම් කිසි හේතුවක් ඇතුව කියන්නේ එහෙම හරි. ඒ කියන්නේ මම මේ පේපර් දෙනව නෙවෙයි පුතේ හරි. මේ දේවල් ටික මට මේ සති 3-4 ඇති මේ මුළු පාඩම් 19 මේ ඕන් ටික ඔක්කොම වලට උගන්වලා මුළු පාඩම් 19 මතක් කරලා දෙන්න. හරි ඒක නිසා පුතේ මේ දේවල් ටික හරියට අපි කරන් යන්න. ඉලෙක්ට්‍රොනික පාඩමත් කරනවා. ඉලෙක්ට්‍රොනික පාඩම කරලා තියෙන්නේ. හරි. ලබන සතියේ කරන්න දාලා තියෙන එක. හරි. ඒක අපේ 4 month 3 month පැය 50 හැමෝම ළමයි ටිකට අපි එක Zoom class එකක් දාලා ප්‍රැක්ටිකලුත් එක්කම ඉලෙක්ට්‍රොනික පාඩම කරනවා. හරි. ඊට පස්සේ dendrobium, vanda, oncidium, phalaenopsis, cattleya, cymbidium. පැහැදිලිද? ඔන්න බලන්න පුතේ dendrobium, vanda, oncidium, phalaenopsis, cattleya, cymbidium. ඊට පස්සේ පුතේ අවසාන එක තමයි පුතේ ජර්බෙරා. හරි. ජර්බෙරා කියලා කියන්නේ බලන්න මේකේ තියෙනවා මිනි තියෙනවා, මිඩි තියෙනවා, ස්ටෑන්ඩඩ් තියෙනවා, ස්පයිඩර් තියෙනවා. මිනි, මිඩි, ස්ටෑන්ඩඩ්, ස්පයිඩර්. හරි මොනවද තියෙන්නේ? මිනි, මිඩි, ස්ටෑන්ඩඩ්, ස්පයිඩර්. හරි. එතකොට පුතේ මේ තියෙන්නේ ඊට පස්සේ අපිට මේකේ අන්තිමයට කියන්නේ මේ පාඩම ඉගෙන ගන්න තියෙන වැදගත් වෙන විසුතුරු පත්‍රික සාක. අපිට මේක ඉගෙන ගන්න දිනා පුතේ කිව්ව මොනවද? එකක් කැපුම් මල් තියෙනවා කිව්වා. අනිත් එක පුතේ ආය මොකක්ද තියෙනවා කිව්වේ? මේ තියෙන විසුතුරු පත්‍රික සාක ටික තියෙනවා. එතකොට පුතේ මේ තියෙන කැපුම් මල් ටික තමයි අපි කලින් කතා කරේ. මොනවද අපි ඉස්සෙල්ලම පුතේ කැපුම් මල් වල කතා කරා බලන්න ඇන්තෝරියම්. ඇන්තෝරියම් ඇන්ඩ්‍රියානම්. අපි එතනදී කිව්වා ඇන්තෝරියම් ඇයි ආර්ථිකව වැදගත් වෙන්නේ? ඊට පස්සේ කිව්වා ඇන්තෝරියම් වර්ග ටිකයි පාටයි. ඊට පස්සේ කිව්වා රෝස ගත්තා. රෝස අපි මලේ ස්වභාවයත් එක්ක වර්ගීකරණය කරලා ඊට පස්සේ පුතේ මොකද්ද කරේ? ශ්‍රී ලංකාවේ තියෙන ආර්ථිකව වැදගත් වෙන සියලුම රෝස ප්‍රභේද ටික පාටත් එක්ක මතක තියාගන්න ඕනි කියලා මම කිව්වා. ඊට පස්සේ අපි ආව ඕකිඩ් වලට. ඕකිඩුත් පුතේ අපි මල් වල හැඩයත් එක්ක බෙදුවා නේද? ඩෙන්ඩ්‍රෝබියම්, ෆැලනොප්සිස්, කේන්දර්ශය අතරමැදි. ඊට පස්සේ වැන්ඩා පුතේ පත්‍රවල හැඩයත් එක්ක බෙදුවා පටි ආකාර නාලාකාර විදිහට. ඊට පස්සේ පුතේ ඔන්සීඩියම්, පැලනොප්සිස්, කැට්ලියා, සිම්බීඩියම්. අපි කිව්වා පුතේ ලෝකේ බහුලවම ජනප්‍රිය මේක මේ සිම්බීඩියම් කියලා. ඒ වගේම අපි කිව්වා පුතේ ලංකාවේ ජනප්‍රියම තියෙන පුතේ මොනවද? ඩෙන්ඩ්‍රෝබියම්, ෆැලනොප්සිස් සහ අතරමැදි දර්ශය කියලා. තේරුණාද? අපි ඔය විදිහට පුතේ ඇන්තෝරියම් ටික කතා කරලා ජර්බරා වල තියෙනවා කිව්වා මිනි, මිඩි, ස්ටෑන්ඩඩ්, ස්පයිඩර්. මොකද? මිනි, මිඩි, ස්ටෑන්ඩඩ්, ස්පයිඩර්. ඊට පස්සේ පුතේ තියෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකව වැදගත් වෙන විසිතුරු පත්‍රික සාක ටිකක්. හරි. බලන්න මේ ඩ්‍රෙසිනා සැන්ඩ්‍රියානා. හරි මේව ඩ්‍රෙසිනා ගොඩ්සෙපියානා, ඩ්‍රෙසිනා සැන්ඩ්‍රියානා, ඩ්‍රෙසිනා මෙසින්ජියානා. දැන් මේව දැක්කහම නිකන් ඔයාලා වෙලා මේ පාඩම අමාරුයි කියලා මේක අත්හරින්න එපා පුතේ. හරි. හරි මේවා දැක්කට පස්සේ මේ පාඩම මේ අමාරුයි මේක හතරවරක් වගේ කියලා මේක අත්හරින්න එපා. තේරුණාද? ඔයාලට පුළුවන් දේවල් ටික පුතේ ඔක්කොම මතක තියාගන්න. එතකොට මේ ටික වෙන වෙනම අපි ටේබල්ස් වලට ගමු. ෂෝට් නෝට් එකක් හදමු අන්තිමේට. එතකොට පුතේ මේ පාඩම ඔයාලට හොඳටම පුළුවන් වෙනවා. මම පළවෙනි දේ කියන්නේ දෙපාරක් විතර මේ වීඩියෝ එක බලන්න. හරි. හොඳට කියව ගන්න. මෙන්න මේ ටික මම මේකේ නෝට් එකත් ඔයාලට ෂෙයා කරන්නම්. ලයිව් එකේදී ෂෙයා කරනවා. හරි. ඊට පස්සේ බලන්න පුතේ ඒ මල් ටික තමයි තියෙන්නේ. හරි සෝරි විසිරු පත්‍රය ටික. දැන් අපි ඉගෙනගෙන ඉවරයි කොයි ටිකද? අපිට දැන් සරල අවබෝධයක් තියෙනවා මොනවද? කැපුම් මල් ටිකයි විසිතුරු පත්‍රික සාක ටිකයි ඉගෙන කරන්න ඕනි. ඇන්තෝරියම් ගත්තොත් ඇන්තෝරියම් ටිකයි, රෝස ගත්තොත් රෝස ටිකයි, ඕකිඩ් ගත්තොත් ඕකිඩ් ටිකයි, ජර්බරා ටිකයි. ඊට පස්සේ විසිතුරු පත්‍රික සාක පහක් විතරයි පුතේ. ඔයාලගේ පැත්තෙන් මතක තියාගන්න රූපත් එක්ක. තේරුණාද? බිත්තිය හරි අලව ගන්න. තේරුණාද? ඔන්න එතකොට පාඩමේ දෙවෙනි කොටසට එනවා. මොකද දෙවෙනි කොටස? දෙවෙනි කොටස තියෙන්නේ කැපුම් මල් සහ විසිතුරු පත්‍රික සාක ප්‍රචාරණ ක්‍රම. මොකද පුතේ? මේ කැපුම් මලුයි විසිතුරු පත්‍රික සාකයි ප්‍රචාරණය කරන්න තියෙන්නේ. හරි. එතකොට මේ කැපුම් මලුයි විසිතුරු පත්‍රික සාකයි කොහොමද ප්‍රචාරණය කරන්න කියලා අපි ඊට පස්සේ අර එකින් එකට බලන්න ඕනි. හරි. බලන්න තියෙනවා. රෝස ගත්තොත් අපි රෝස වලට කරන්නේ මොනවද? අංකුර නැත්තම් ටී බද්දේ කරනවා.
අංකුර බද්ධය එහෙමත් නැත්නම් ටී බද්ධය කරනවා මොකටද? රෝස වලට. දැන් ඔයාලා රෝස දන්නවා. රෝස වර්ග ටික දන්නවා. අන්න පුතේ රෝස පුතේ ප්‍රචාරණය කරන්නේ කොහොමද? එක්ක අංකුර බද්ධය කරනවා නැත්නම් ටී බද්ධය කරනවා. ඊට පස්සේ ඇන්තෝරියම්. බාන් ඇන්තෝරියම් ගත්තාම කඳ කැබලි. හරි කඳ කැබලි. ගන්න පුතේ ගැට 3-4 ප්‍රමාණයේ කඳ කැබලි භාවිතයෙන් වැලි සහ කොහොඹත් මාධ්‍යයක ප්‍රචාරණය. හරි එතකොට මේ කඳ කැබලි වලින් පුතේ මොකද්ද කරන්නේ? හරි ඇන්තෝරියම් ටික අපිට පුළුවන් ප්‍රචාරණය කරන්න. ඊට පස්සේ බලන්න ෆාම් වර්ග ටික විසිතුරු පත්‍රික සාහක අපිට මොනවද කරන්න පුළුවන්? මේකේ බීජ පාවිච්චි කරන්න පුළුවන්. ඒ එක එක බීජ වලට මොනවද අපිට එක එක ප්‍රතිකර්මන පාවිච්චි කරන්න සිද්ධ වෙන සුප්තතාවය එහෙම අයින් කරන්න. පැහැදිලි? ඊට පස්සේ අපිට බීජ පාවිච්චි කරලා මොනවද කරන්න පුළුවන්? ෆාම් වර්ග ටික විසිතුරු පත්‍රික සාහක ප්‍රචාරණය කරන්න පුළුවන්. පුතේ අවසානයේ බන් ඩ්‍රෙසිනා වර්ග කොහොමද කරන්නේ? ඩ්‍රෙසිනා වර්ගයකින් අග්‍රස්ත කඳ කැබැල්ල. හරි දැල් පෝච්චියක කොහොඹත් මාධ්‍යයක මුල්වත් දාන්න පුළුවන්. ඩ්‍රෙසිනා පුතේ අර තියෙන්නේ අර නෙට් පොට් අන්නේ නෙට් පොට් එක නේද? ඩ්‍රෙසිනා වර්ග කඳ කැබැල්ල දැල් පෝච්චියක නෙට් පොට් එක. හරි කොහොඹත් මාධ්‍ය ටිකක් දාලා අපිට මුල්වත් දවා ගන්න පුළුවන් මොනවද? ඩ්‍රෙසිනා වර්ග. දැන් පුතේ අපි දන්නවා මල් ටික එන්තෝරියම් දන්නවා රෝස් දන්නවා ඕකිඩ් දන්නවා රෝස දන්නවා ජර්බෙරා දන්නවා විසිතුරු පත්‍රික සාකච්ඡා ටික දන්නවා. දැන් අපි දන්නවා මේවා ප්‍රචාරණය කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ පුතේ අපිට තියෙන්නේ මොකක් කරන්නද? අන්න අලවයේ සඳහා කැපුම් මල් ටිකයි විසිතුරු පත්‍රික සාකච්ඡා ටිකයි කරන්න. පසු අස්තුරු තාක්ෂණය. පැහැදිලිද? දැන් අපි දන්නවනේ මල් ටිකක් දන්නවා. කැපුම් මල් ටිකක් දන්නවා. ඒවා ප්‍රචාරණය කරන විදිහක් දන්නවා. ඒ වගේ පාටක් දන්නවා. ඒ වගේ වර්ගයක් දන්නවා. ඊට පස්සේ පුතේ ඔයාලා දැනගන්න ඕනි කොහොමද මේක මොනවද කරන්නේද? අලවිය සඳහා සූදානම් කරන්නේ. මොනවද තියෙන පසු වස්තුරු තාක්ෂණික ක්‍රම ටික කියලා. තේරුණාද? දැන් මම මේ කියන්නේ ඔයාලා දැනගන්න ඕනේ දේවල් ටික ආයෙ මතක් කරලා දෙන්න. එතකොට ඔයාලා ආයෙ මේ නෝට් එකක් බලනකොට මතක් වෙනවා සර් කිව්වා මම මෙන්න මේ ටික තමයි මතක තියාගන්න ඕනි. මම මෙන්න මේ දේවල් ටික තමයි මේ පාඩමේ දැනගන්න ඕනි. මේ පාඩමේ මෙන්න මෙතනින් තමයි ප්‍රශ්න අහන්නේ කියලා. පුතේ ඔයාලට කවදාවත් පුතේ පැය 3-4ක් වාඩිලා තනියම කියලා මේ වගේ පාඩමක් ගොඩ දාගන්න බෑ. ඒ නිසා අනිවාර්ය ලයිව් එකේ ඉන්න අනිවාර්යෙන් වීඩියෝ එක අයින් කරනවා. පැහැදිලිද? මොකද අපි එක් කරන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි. මොකද මේ දැන්වත් උඹලා ගොඩ යන්න ඕනි. පැහැදිලිද? එහෙම ගොඩ නොකියොත් අම්මා අපි මේ මහන්සියෙන් වැඩක් නැහැ. හරි? මොකද රෙකෝඩින් ගොඩ ගහගත්තද ඊයේ ලයිව් එක අද බලන්න බෑ. අද එකක් තියෙනවා. එතකොට අද එක බලන්න බෑ. හෙට අපි හෙට දාන කරන්න පේපර් එකක් දෙනවා. පැහැදිලිද? එතකොට හෙට ඒ පේපර් එක කරන්න ඕනි. තව සබ්ජෙක්ට් උත් තියෙනවා. ඒක නිසා පුතේ වැඩ ගොඩ ගහගන්න බෑ. ඒක නිසා අපි හදලා තිනවා දැන් ප්ලෑන් එකක් යන්න ලස්සනට. ඒ ප්ලෑන් එකේ යන් එහෙම වුණොත් ඔයාලට ගොඩ යන්න පුළුවන් වෙයි. මම ආයෙ කියන්නේ ඒකයි මේ ඔයාලගේ පුතේ ඔයාලගේ ජීවිතේ හම්බෙච්ච අවසාන අවස්ථාව මේක. මේ සබ්ජෙක්ට් එක ගොඩ දාගන්න ඔයාලගේ ජීවිතේ හදාගන්න පුතේ හම්බෙච්ච අවසාන අවස්ථාව මේක. මේක හරිය විදිහට පාවිච්චි කරන්න ඊයරය පටන් ගත්ත ගේම අපි BST දවසේ කලින් දවස් වෙනකම් මේ ගේම ගහනවා. ඒක නිසා අල්ලන් ඉන්න මේක ගහන්න පුළුවන් ගේම් එකක්. හැබැයි පුතේ මතක තියාගන්න තවත් පිස්සු කිරින්න නැතුව මං කිව්වා ඊයේ පටන් ගන්න කියලා. අද ආපු කෙනෙක් ඉන්නවනම් එයාට ඊයේ වැඩක් තියෙනවා. එතකොට ඊයේ ආපු කෙනාට තියන්නේ ඊයේ ඔය දේවල් විතරයි. මං හෙට කරන්න වැඩ ටික අද රැට දෙනවා. පැහැදිලිද? ඒක නිසා ප්ලෑන් එකක් තියෙනවා. ඒ ප්ලෑන් එකේ යන්න උඹලා ටික ගොඩ යනවා. පැහැදිලිද? ඒක නිසා හරියට මං කියන දේ අහන්න ඒ විදිහට කරන්න. හරිද? ඊට පස්සේ බලන්න වෙළඳපොළට කැපුම් මල් හා විසිතුරු පත්‍ර නිෂ්පාදන ඉදිරිපත් කළ හැකි ප්‍රධාන ආකාර. දැන් අපි ඔය හදන පැලවලක දිනවනේ. අපි මල් ඉගෙන ගත්තා, විසිතුරු පත්‍රික හදාගත්තා නේද? දැන් ඔය ඉගෙන ගත්ත අපි දන්න දේවල් ටික අපි කොහොමද ඉදිරිපත් කරන්නේ වෙළඳපොළට? තේරෙනවද? අපි කොහොමද වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ බලන්න. මල් හා විසිතුරු පත්‍රික ලෙස අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් මල් විදිහට පුළුවන්. එහෙම නැත්නම් විසිතුරු පත්‍රික සාහක විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. තේරෙනවද? දෙක මල් විදිහට විසිතුරු පත්‍රික ආශ්‍රිත ඇසුරු සැකසුමක් විදිහට පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් පුතේ වේලලා මොනවද? එක්කෝ වියලි මල් විදිහට එහෙම නැත්නම් විසිතුරු පත්‍රික ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. පැහැදිලිද? මොකද්ද? වියලි මල් විදිහට එහෙම නැත්නම් විසිතුරු පත්‍රික සාහක විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. තේරුණාද? ඊට පස්සේ බලන්න කැපුම් මල් හා විසිතුරු පත්‍ර සඳහා වැඩි ඉල්ලුමක් පවතින ශේෂ්ත්‍ර. හරි මොනවද? කැපුම් මල් වලටයි විසිතුරු පත්‍ර වලටයි වැඩිම ඉල්ලුමක් තියෙන්නේ මොන මොන ශේෂ්ත්‍රයේද පුතේ බලන්න. එකක් දේශීය වෙළඳපොළ තියෙනවා. හරි. දෙක හෝටල් විවිධ ආයතන මල්ශාලා වගේ ඒවා තියෙනවා. හරි. බලන්න විදේශීය වෙළඳපොළ නෙදර්ලන්තය මැද පෙරදිග මාලදිවයින වගේ ඒවා තියෙනවා. ඊට පස්සේ කැපුම් මල් හා විසිතුරු පත්‍ර ආශ්‍රිත සැකසුමක් ලෙස ඉදිරිපත් කර ඇති ආකාර.
පුතේ බලන්න. උපන්දින සාදවලට මල් ගන්නව නේද? ඊට පස්සේ මනාලියන් සහ විවාහ සැරසිලි සඳහා, ඊට පස්සේ ආයතනවල පිළිගැනීමේ කවුළු සඳහා, ඊට පස්සේ මල් කළඹ විදිහට. හරිද? එතකොට පුතේ දැන් ලංකාවේ සාමාන්‍ය ලෙඩ හැදුනහම නේද? දොඩම් ගෙඩියයි, ක්‍රීම් කර බිස්කට් එකයි, සීනි කිලෝ එකයි යන්නේ. හැබැයි පුතේ පිටරට ලෙඩ්ඩු බලන්න යන්නේ කොහමද? මල් අරගෙන. හරි මල් අරගෙන. සෝරි මල් අරගෙන. එතකොට පුතේ ඒක නිසා මේ මල් වලට විදේශීය වෙළඳ පොලේ නෙදර්ලන්තේ මැද පෙරදිග රටවල් වල මාලදිවයිනේ පැහැදිලිද? අන්න ඒ වගේ රටවල මාර ඉල්ලුමක් තියෙනවා. තේරුණාද? එතකොට දේශීය වෙළඳ පොලත් එහෙමයි. ඊට පස්සේ හොටෙල් වල විවිධ ආයතන වල මල්ශාලා වලත් එහෙමයි. ලොකු ඉල්ලුමක් තියෙනවා පුතේ බලන්න. කැපුම් මල් හා විසිතුරු පත්‍ර ආශ්‍රිත සැකසුම් ලෙස අපිට ඉදිරිපත් කළ ඇති ආකාර බලන්න. උපන්දින සඳහා, ඊට පස්සේ මනාලියන් සහ විවාහ සැරසිලි සඳහා, ආයතන වල පිළිගැනීමේ කවුළු සඳහා, හරි ඊට පස්සේ මල් කලඹ ලෙස, හරි මල් කලඹ ලෙස වань පුතේ උපන්දින සඳහා, මනාලියන් සහ විවාහ සැරසිලි සඳහා, ආයතන වල පිළිගැනීමේ කවුළු සඳහා මල් කලඹ ලෙස. පැහැදිලි? පුතේ ඊට පස්සේ පුතේ බලන්න වෙළඳ පොළට කැපූ මල් හා විසිතුරු පත්‍ර ඉදිරිපත් කිරීමට පෙර මොකද්ද පුතේ කියන්නේ? වෙළඳ පොළට දැන් මේ කැපුම් මල් ටිකයි විසිතුරු පත්‍රික සාග ටිකයි පුතේ අපේ වෙළඳ පොළට අපේ කඩේට පුවන් ගේන්න කලින් අනුගමනය කළ යුතු ක්‍රියාවලිය පුතේ බලන්න. එක කියනවා අපි නිවරදිව පුතේ අස්සු නෙලන්න ඕනි. පුතේ මේක අපෙන් එසේ එකක් අහන්න පුළුවන්. හරි නිවරදිව අස්සු නෙලන්න ඕනි. දෙක අපි පිරිසිදු කිරීම කරන්න ඕනි. හරි ඊට පස්සේ සම්මත ප්‍රමිතීන්ට සකස් කොට ශ්‍රේණිගත කිරීම කරන්න ඕනි. ඊට පස්සේ පසුවස්සනු ප්‍රතිකාර සිද්ධ කරන්න ඕනි. ඊට පස්සේ පුතේ අසුරුම්කරණය කරලා ගබඩාකරණය කරන්න ඕනි. එහෙනම් ඉස්සෙල්ලා මතක තියාගන්න වෙළඳ පොළට කැපුම් මලුයි විසිතුරු පත්‍රික සාකයි ඉදිරිපත් කරන්න කලින් අපි මොකද්ද පුතේ කරන්න ඕනි? එක නිවරදිව අසුරු නෙලීම කරන්න ඕනි. පිරිසිදු කිරීම කරන්න ඕනි. සම්මත ප්‍රමිතීන්ට සකස් කිරීම කරන්න ඕනි. පසුවස්තුණු ප්‍රතිකාර කරන්න ඕනි. අසුරුම්කරණය කරන්න ඕනි. ගබඩා කිරීම කරන්න ඕනි. තේරුණාද? නිවරදිව අසුරු නෙළුවා, පිරිසිදු කිරීම කරා, සම්මත ප්‍රමිතීන්ට සකස් කරා, පසුවස්තුණු ප්‍රතිකාර කරා, අසුරුම්කරණය කරා, ගබඩා කිරීම කරා. පැහැදිලිද? ඊට පස්සේ පුතේ බලන්න අපි කොහොමද ওই ටික කරන්න කියලා. මොකද දන්නවද? පුතේ මේක එසේ එකක් නේ. එතකොට මේ එසේ එක වල විස්තර කරන්න ඕනි. දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවනේ මල කොහොමද එසේ ලියන්න දන්නේ නැහැ කියන ළමයි පිරිසක් ඉන්නවනේ. එතකොට පුතේ මතක තියාගන්න මෙන්න මේකේ කතන්දරේ. එතකොට පුතේ ඔයාලා මෙන්න මේ කරුණු 6 ලියලා මේ 6 විස්තර කරන්න ඕනි. එතකොට මේක ඉස්සෙල්ලම කරුණු 6 පාඩම් කරන්න. කරුණු 6 දන්න තු එසේ ලියන්නත් බෑනේ. එතකොට පුතේ කැපුම් මල් හරි විසිතුරු පත්‍රික සාකාරේ වෙළඳ පොළට ඉදිරිපත් කරන්න කලින් අනුගමනය කරන්න ඕනි පසුවස් වනු තාක්ෂණික කළමනාකරණය තමයි පුතේ මේ තියෙන්නේ. පසුවස් වනු කළමනාකරණය තමයි මේ තියෙන්නේ. එතන පුතේ ඒකේ කරුණු 6 තමයි මේක. අපි පුතේ හරි විදිහට අස්වැන්න නෙලන්න ඕනි. ඊට පස්සේ අර කඩලා ගත්ත මල් ටික එහෙම හරි විදිහට පුතේ මොකද්ද කරන්න ඕනි? අස්වැන්න නෙලුවා, නෙලපු මලපන් හරියට පිරිසිදු කරා. හරි? අස්වැන්න නෙලුවා. නෙලලා පුතේ මොකද්ද? හරි විදිහට පිරිසිදු කරා. ඊට පස්සේ සම්මත ප්‍රමිතීන්ට හදන්න ඕනි. පිටරට එහෙම යවනවා නම්. ඊට පස්සේ සම්මත ප්‍රමිතීන් හැදුවා. ඊට පස්සේ පසුවස්තුණු ප්‍රතිකාර ටිකක් කරලා ලස්සනට අසුරලා ගබඩා කරා. කැපුවා, පිරිසිදු කරා, සම්මත ප්‍රමිතීන්ට හැදුවා, පසුවස්තුණු ප්‍රතිකාර කරා. හරි? ඊට පස්සේ ඇසරීම කරලා ගබඩා කිරීම කරන්න බලන්න. නිවරදිව අසුරු නෙලීම. කොහොමද බලන්න අසුරු? එතකොට විස්තරයට දැන් ඔයාලා හිතන් ඉන්න මේ ඔක්කොම ලියන්න ඕනි කියලා එහෙම නැහැ. පැහැදිලිද? මේකේ යම් කිසි කොටසක් ඔයාලා පුළුවන් ටික ලියන්න. බලන්න. දැන් කැපුම් මල් ගත්තට පස්සේ ඔන්න අස්සුන් නෙලන විදිහ දැන් ඔයාලා ඉගෙන ගන්න හදන්න. හරි? දැන් ඔයාලා ඉස්සෙල්ලාම ඉගෙන ගත්ත පුතේ මල් ටිකක්. රෝස් එක ඉගෙන ගත්තා, ඇන්තූරියම් ඉගෙන ගත්තා, ඕකිඩ් ඉගෙන ගත්තා, ජෙබ්‍රා ඉගෙන ගත්තා, විසිතුරු පත්‍රික සහ ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒවා කොහොමද ප්‍රචාරණය කරන්න කියලා කිව්වා. හරි? ඊට පස්සේ කිව්වා ඒවා ප්‍රචාරණය කරන්න ඉගෙනගෙන ඒවා ගැන වර්ග ටිකක් ඉගෙනගෙන පොඩ්ඩක් අතුරු ගන්නත් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි කිව්වා ඒවා කොහොමද ඒවට තියෙන වෙළඳ පොලේ තත්ත්වය බැලුවා. ලංකාවේ කොහොමද? පිටරට කොහොමද? පැහැදිලි? ඊට පස්සේ මුත් අපි මොකද්ද කරේ? ඔන්න දැන් අපි කියනවා ඒවා වෙළඳ පොලට ඉදිරිපත් කරන ආකාරات බැලුවා. ඊට පස්සේ මුත් මොකද්ද කරන්නේ? ඔන්න දැන් අපි ආවා ඊට පස්සේ
දැන් ඔය මල් හරි ඔය විසිතුරු පත්‍රික සාක හරි ඔය ටික පුතේ අපි කොහොමද පසු අස්වනු කළමනාකරණය කරන්නේ? අස්වැන්න නිරුවට පස්සේ කොහොමද පසු අස්වනු කළමනාකරණය කරන්නේ වෙළඳ පොළට එනකම්. අන්න එතනද කිව්වා නිවැරදි වස්තුව නෙලන්න ඕනි. හරි. ඊට පස්සේ අපි හරි විදිහට මේක පිරිසිදු කරන්න ඕනි. අපි සම්මත ප්‍රමිතීන් හදන්න ඕනි. පසු අස්වනු ප්‍රතිකාර කරන්න ඕනි. පැහැදිලි? ඇසුරුම් කරණය කරන්න ඕනි, ගබඩා කිරීම කරන්න ඕනි. දැන් ඕන අපි එකෙන් එක පුතේ ඔකට කොහොමද බලන්න හදන්නේ? තේරුණාද? එතකොට බලන්න පුතේ නිවැරදිව අස්වනු නෙලීම එක කැපුම් මල්. හරි. පුතේ බලන්න පසු අස්වනු හානි අවම කිරීමට හා වැඩි ආයු කාලයක් මල් නැවුම් බව තබා ගැනීම සඳහා අස්වනු නෙලීමේදී සලකා බැලිය යුතු තත්ත්ව. හරි. 1. පුෂ්පවල වර්ධනය. 2. බාහිර පෙනුම. 3. පරිණත බව. 4. දවසේ නෙලීමට සුදුසු කාලය. 5. අස්වනු නෙලීමට යොදා ගන්නා උපකරණ කාලගුණික තත්ත්ව. පැහැදිලිද? පුෂ්පවල වර්ධනය, බාහිර පෙනුම, පරිණත බව, දවසේ නෙලීමට සුදුසු කාල සීමාව, අස්වනු නෙලීමට යොදා ගන්නා උපකරණ කාලගුණික තත්ත්ව. පැහැදිලිද? එතකොට පුෂ්පවල වර්ධනය බලන්න. විශේෂය අනුව මෙය වෙනස් වෙනවා. බලන්න. පොහොට්ටුව ලෙස විවෘත වීමට පෙර රෝසවල අස්වනු නෙලිය යුතුය. මොකද්ද පුතේ කියන්නේ? රෝස ගත්තාම හරි පොහොට්ටුව විදිහට පුතේ විවෘත වෙන්න කලින් හරි දැන් තියෙන පොහොට්ටුව පුතේ විවෘත වෙන්න කලින් අපි රෝසවල අස්වනු නෙලන්න ඕනි පුෂ්පවල වර්ධනය. හරි. එතකොට බාහිර පෙනුම් බලන්න. රෝග හා පලිබෝධ හානි යාන්ත්‍රික හානි වලට භාජනය වෙලා නැති දීප්තිමත්ව තියෙන්න ඕනි. නැත්නම් විකුණන්න බෑනේ. හරි. උඹලා ගන්න නෑනේ ගිහිල්ලා මේ මලේ පෙති අඩු මලක් ගන්න නෑනේ ගිහිල්ලා සල්ලි දීලා. විශේෂ අනුකූල ලක්ෂණ තියෙන්න ඕනි. ඇන්තූරියම් වලක් තියෙනවා. හරි. ඒක නිකන් අද වෙච්ච වාසයක් වගේ. හරි. දන්නේ නෑ. නේද? ඊට පස්සේ නටුව ශක්තිමත්ව තියෙන්න ඕනි ඈ. ඊට පස්සේ දික්ව තියෙන්න ඕනි, ශ්‍රිජුව තියෙන්න ඕනි. නැත්තම් අපිට ඒ නටුව පාවිච්චි කරලා පුතේ ඔය අපිට මල් කලබලක්වත් හදාගන්න බෑ. ඇයි? නටුව නෑ, වැඩක් නෑ. දික්වත් නෑ, ශ්‍රිජුවත් නෑ, වැඩක් නෑ. තේරුණාද? ඊට පස්සේ පරිණත බව. පරිණත බව කියන්නේ බලන්න අවශ්‍ය ප්‍රමාණයට පමණක් පරිණත විලා තියෙන්න ඕනේ. මොකද්ද මේ අවශ්‍ය ප්‍රමාණයට පමණක් පරිණත වී තිබිය යුතුයි කියලා කියන්නේ? පුතේ මේ අවශ්‍ය ප්‍රමාණයට වඩා පරිණත වුණොත් මොකද්ද වෙන්නේ? අපිට මේ මල් ටික තියාගන්න බෑ. පරිණත වෙන්න කලින් ගලුවොත් මොකද වෙන්නේ? අන්න එතකොට විකුණ ගන්න බෑ. ආකර්ෂණය කර ගන්න අමාරුයි. පැහැදිලි? එතකොට බලන්න අවශ්‍ය ප්‍රමාණයට පමණක් පරිණත වෙලා තියෙන්න ඕනේ. පරිණත මල් හරි නෙලීම සිදු නොකරයි. දවසේ නෙලීමට සුදුසු කාල සීමාව. හරි. දවසේ කොයි වෙලාවටද අපි අස්වැන්න නෙලන්න ඕනේ? බලන්න උදාහරණ. උදෑසන හිරු නැගීමට පෙර. උදෑසන හිරු නැගීමට පෙර අස්වැන්න නෙලීම. බොහෝ විශේෂ වලට වඩා සුදුසුයි. හරි. ඊට පස්සේ නමුත් රෝස සඳහා පුතේ හරියන්නේ කොයි කාලෙද? සවස. සවස පොහොට්ටු ටික කඩා ගන්න. හරි. ඊට පස්සේ අස්වැන්න නෙලීමට යොදා ගන්න උපකරණ. බලන්න. මේ සඳහා උචිත උපකරණ තෝරාගත යුතුය. බලන්න පුතේ. මුවහත් පිහියක්, සෙකටියරයක්. හරි. මුවහත් පිහියක්. ඊට පස්සේ සෙකටියරයක් වගේ දේවල් පාවිච්චි කරන්න ඕනේ. බලන්න කාලගුණික තත්ත්ව. හරි. වර්ෂාව අධික හෝ අධික උෂ්ණත්ව පවතින දින අස්වැන්න නෙලීම සඳහා යෝග්‍ය නොවේ. මොකද්ද පුතේ කියන්නේ? වර්ෂාව අධික හරි අධික උෂ්ණත්වයක් පවතින හරි දිනවල අස්වැන්න නෙලීම යෝග්‍ය වෙන්නේ නැලු. පුතේ බලන්න මල් අස්වැන්න නෙලීම සඳහා උචිත ශිල්ප ක්‍රම භාවිතය. හරි. මල් අස්වැන්න නෙලීම බලන්න. කැපුම් මල් වර්ග තියෙනවා පුතේ බලන්න. ඇන්තෝරියම් තියෙනවා, උඩවැඩියා තියෙනවා, රෝස තියෙනවා, ජර්බෙරා තියෙනවා. එතකොට කපන්න ඕනි අවස්ථාව තියෙනවා, අස්වැන්න නෙලීම තියෙනවා. අපි බලමු එකකින් එක. හරි. බලන්න පුතේ ඒක ඇන්තෝරියම්. හරි. මේ ඇන්තෝරියම් වල අර මැද තියෙන චදසුකිය. මෙහෙම ගත්තම මේ වෙන්නේ. හරි. චදසුකිය හරි 3න් 2ක් පමණ මේරු අවස්ථාවේ මේක මෙන්න මේක 3න් 2ක් විතර පුතේ මොකෝ මේරු අවස්ථාවේ නටුව කොළපුවට සවිවී ඇති ස්ථානයේ පුතේ නටුව කොළපුවට සවිවී ඇති ස්ථානයේ පුතේ මම කොළපුව නම්
නටුව සම්බන්ධ තියෙන තදර තියෙන්න ඕනේ. පැහැදිලිද? කොහොමද අස්වැන්න නෙලන්නේ? අස්වැන්න පුතේ නෙලන්නේ නටුව දිගට පවතින පරිදි. නැට්ට පුතේ දිගට තියෙන්න ඕනි. නැට්ට දිගට තියෙන විදිහට හරි නැට්ට දිගට තියෙන කපලා කපපු ගමන් වතුරට දානවා. හරි තියුණු ආයුධයකින් අස්වැන්න නෙලීම. හරි මොට්ට වෙච්ච පිහක් කරන් ගිහින් මෙහෙම කැපෙන්නේ නැතුව කපලා හරියන්නේ නැහැ. පැහැදිලි? මෙහෙම චිස් චිස් ගාලා පුතේ නටුව දිගට තියෙන්න කැපුවා ගත්ත දැම්ම වතුරේ. කැපුවා ගත්ත දැම්ම වතුරේ. පැහැදිලිද? චතුස්කිය 3න් 2ක් මෝරලා කොළපුව නටුවට සම්බන්ධ වෙන තැන ශක්තිමත්ව තියෙනවා නම් තියුණු ආයුධයක් ගත්තා කැපුවා වතුරට දැම්මා. කැපුවා වතුරට දැම්මා. පැහැදිලිද? මොනවද? ඇන්තෝරියම්. උඩවැඩියා. බලන්න මල් කිනිත්තක මල් වලින් හරි උඩවැඩියා පුතේ බලන්න මල් කිනිත්තක මල් වලින් 3න් 2ක් හෝ මල් කිනිත්තක් ගත්තට පස්සේ ඒ මල් කිනිත්තේ 3න් 2ක් එහෙමත් නැත්නම් භාගයක් 3න් 2ක් හරි භාගයක් හරි පිපිලා තියෙන්න ඕනි. මුදුනේ ඇති මල් පොහොට්ටු විදිහට තියෙන්න ඕනි. මුදුනේ තියෙන මල් ටික පොහොට්ටු විදිහට තියෙන්න ඕනි. ඒ මුදුනේ තියෙන මල් ටික පොහොට්ටු විදිහට තියෙනකොට මල් කිනිත්තේ මල් වලින් 3න් 2ක් නැත්නම් භාගයක් පිපිලා තියෙන්න ඕනි. කොහොමද මේ උඩවැඩියා බලන්න? නටුව දිගට පිහිටන පරිදි තියුණු ආයුධයකින් මේ හැම එකම පුතේ කරන්න මොකකින්ද? තියුණු ආයුධයකින්. මොට්ට වෙච්ච හැම අරන් යන්න එපා. පැහැදිලි? ඊට පස්සේ රෝස මල් පොහොට්ටුව විවෘත වීමට ආසන්න විටදී. ඒ කියන්නේ මල පිපෙන්න ඔන්න මෙන්න පොහොට්ටු විදිහට තියෙනකොට තමයි පුතේ රෝස. ඒකෙත් පුතේ නටුව දිගට තියෙන විදිහට තියුණු ආයුධයකින් කපනවා. හරි? ජයබරා බලන්න පුෂ්ප මංජරියේ අර මල් තියෙන මේ පුෂ්ප මංජරියේ දෙවන වලයේ මණ්ඩල පුෂ්පිකාවල පරාගදානි පැහැදිලිව පේනවා නම් පැහැදිලිද? ජයබරා මලේ තියෙන මෙහෙම තියෙන හරි මේ මලේ මේ දෙවන වලය ගත්තාම හරිද මේක ගත්තාම මොකක්ද වෙන්න ඕනි? පරාගදානි ටික පැහැදිලිව තියෙනවා නම් අපිට ජයබරා අස්තුන් නෙලන්න පුළුවන්. හැබැයි පුතේ මේකේ නටුව කපනවද? නටුව කපන්නේ නැහැ. ඇන්තෝරියම් වල කැපුවා, උඩවැඩියා වල කැපුවා, රෝස් වල කැපුවා. හැබැයි ජර්බරා වල පුතේ කපනවද? කපන්නේ. මොකද්ද කරන්නේ? නටුව පාදස්ථානයෙන් නවා ඇදලා ගලවනවා. හරි? පාදස්ථානයෙන් නැමුවා ඇදලා ගලවුවා. හරි? මොකද්ද? ජර්බරා පාදස්ථානයෙන් නැමුවා ගලවුවා. කපනවද? කපන්නේ. ඉන් පසු නටුව සෙන්ටිමීටර් 2ක් 4ක් පමණ කොටසක් කපනවා. හරි ගහෙන් කපලා ගන්නෙ නෑ ජයබරා. පැහැදිලිද? මොකද්ද කරන්නේ? පාදස්තෙන් අල්ලලා නමලා ඇදලා ගන්නවා. ඇදලා ගලවනවා. ඇදලා ගලවලා මොකද්ද කරන්නේ? ඊට පස්සේ ඒකෙන් සෙන්ටිමීටර් 2ක් 3ක් කපලා අයින් කරලා වතුරට දානවා. පැහැදිලිද? ගහේදී කපනවද? තියුණු ආයුධයකින් ගහේදී කපන්නේ නෑ. නමලා ඇදලා තමයි ගලවන්නේ ජයබරා. පැහැදිලිද? බලන්න නිවැරදිව අස්වැන්න නෙලීම විසිතුරු පත්‍රික සාක. දැන් අපි මේ කතා කරේ අස්වැන්න නෙලන විදිය මොනවද? ඇන්තෝරියම් වලයි උඩවැඩියා වලයි රෝස වලයි ජර්බරා වලයි. අපි දැන් එකකින් එකට දන්නවා කොහොමද අස්වැන්න නෙලන්නේ කියලා. තේරුණාද? ඊට පස්සේ මොකද කරන්න ඕනි? නිවැරදිව අස්වැන්න නෙලීම බලන්න විසිතුරු පත්‍රික සාක. කොහොමද අපි විසිතුරු පත්‍රික සාක අස්වැන්න නෙලන්නේ බලන්න. විසිතුරු පත්‍රික සාක වල අස්වැන්න නෙලීමේදී තිබිය යුතු ගුණාත්මක තත්ත්ව. හරි? බලන්න. කේන් ෆාම් තියෙනවා. පත්‍රයේ කොටස 55යි 110යි දක්වා නටුව 10 සෙන්ටිමීටරයට වඩා වැඩි නිරෝගී දීප්තිමත් පත්‍ර. ක්වීන් ෆාම්. හරි? ක්වීන් ෆාම් බලන්න පත්‍ර තලය 25යි 40යි සෙන්ටිමීටර යා හැකි තාක් නටුව දිගට ඇති පත්‍ර. පැහැදිලි? ඊට පස්සේ බලන්න ඩ්‍රෙසිනා මැසින්ජියානා. හරි දැන් මේකේ පුතේ මේ විසිතුරු පත්‍රික සාකවල මොකද්ද පුතේ කරන්න ඕනි බලන්න කේන් ෆාම් නම් පත්‍ර කොටස කොච්චරක් තියෙන්න ඕනිද 55යි 110යි සෙන්ටිමීටර අතර තියෙන්න ඕනි. හරිද? ක්වීන් ෆාම් නම් පත්‍ර තලය 25යි 40යි අතර තියෙන්න ඕනි. ඩ්‍රෙසිනා මැසින්ජියා නම් සෙන්ටිමීටර 5ට වඩා වැඩි දිගක් තියෙන්න ඕනි. ආයි කියන බලන්න
කේන් ෆාම් නම් පත්‍ර කොටස 55යි 110යි. ක්වීන් ෆාම් නම් පත්‍ර තලයේ 25යි 40යි. ඩ්‍රෙසීනා මැසෙන්ජියා නම් 5ට වඩා වැඩි. පැහැදිලිද? ඊට පස්සේ ඒ වගේ 3ක් 4ක් ඔයාලා මතක තියාගන්න පුළුවන් විතරක් මතක තියාගන්න. බලන්න මේ කැතලියා මතක තියාගන්න 5ට වඩා වැඩි වෙන්න ඕනි. නිරෝගී පත්‍ර තියෙන්න ඕනි. පැහැදිලි? දැන් ඔය අස්වැන්න ලැන අපි දන්නවද විසිතුරු පත්‍රික සාක අපි අස්වැන්න ලැන දැන් දන්නවා. අපි මල් ටික අස්වැන්න ලැන අපි දන්නවා. දැන් ඔය නෙලපු එක හරි දැන් මේ නෙලපු එක මේ කැපුම් මල් ටික පැහැදිලිද? බලන්න අපි කොහොමද පත්‍ර ටික තෝරලා අපි කොහොමද වර්ග කරන්නේ කියලා. බලන්න. නෙලන ලද මල් හා විසිතුරු පත්‍ර පිරිසිදු කිරීම. දැන් කොහොමද පුතේ මේක පිරිසිදු කරන්නේ කියලා බලන්න. පිරිසිදු ගලා යන ජලයෙන් හරි පිරිසිදු ගලා යන ජලයෙන් මල්වල ඇති අපිරිසිදු වූ නටු කොටස් සෝදනවා. මොකද්ද කරන්නේ? පිරිසිදු ගලා යන ජලයෙන් පුතේ මල නෙවෙයි මලේ තියෙන මොකද්ද? නටු කොටස. මල හොදන්නේ නැහැ. මලේ තියෙන නැට්ට තමයි හොදන්නේ. පැහැදිලිද? මලේ තියෙන නටුව කොටස හරි අපිරිසිදු වෙච්ච නටුව කොටසක් අපි හොදනවා මල හොදන්නේ නැතුව. පැහැදිලිද? ඊට පස්සේ පත්‍ර ගලා යන ජලයෙන් සේදීම. හරි ඇයි ජර්බරල් පුතේ එහෙම නැට්ට කැපුවොත් එහෙම මොකක්ද වෙන්නේ? හරි අපි ගලවලා ගත්තට පස්සේ එතනින් තව එකක් එනවා. පැහැදිලි? කපන්නකොත් කැපුවොත් මොකද මේ කෑල්ල තියෙන ප්‍රශ්නයක්. සාකයේ පැවතුණු ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ පුතේ මොකක්ද වෙන්නේ? පත්‍ර ගලායන ජලයෙන් සෝදන්න ඕනි. මොකද මේ පත්‍ර ගලායන ජලයෙන් සෝදනවා කියන්නේ? පාස්, කෘමිනාශක, දොවිලි ආදී ඉවත් වීමට. ඊට පස්සේ පත්‍ර හා මල් සාකයෙන් වෙන් කළ විගසම මිය යාම ආරම්භ වන බැවින් දැන් මේ පත්‍ර වුණත් මල් වුණත් හරි ශාකයෙන් වෙන් කරපු ගමන් පුතේ මොකද්ද වෙන්නේ? ශාකයෙන් වෙන් කරපු ගමන්ම මිය යන්න පටන් ගන්නවා. හරි මිය යන්න පටන් ගන්නවා. එතලීන් හෝමෝනය නිපදවීම අවම කිරීමට මල් හා විසිතුරු පත්‍ර වලට රසායනික ද්‍රව්‍ය යෙදීම, ජල බදුන් වල ගිල්වීම හා ශීත තත්ත්වයේ තැබීම. බලන්න මෙහිදී සීත කාමරයක පුතේ බලන්න 12 16 සෙල්සියස් 4 නැත්නම් සීත කපඩාවක අපි 60 90 සාපේක්ෂ ආර්ද්‍රතාවයක නේද? කෙටි කාලයක් තබනවා. ප්‍රී කූලින් එකක් කරනවා. හරි. මේ ප්‍රී කූලින් එකෙන් පස්සේ පුතේ අපිට මොකද්ද කරන්න පුළුවන් මේ ටික ෂෝටින් වලින් පස්සේ ස්ට්‍රේනින් එකට දාන්න පුළුවන්. මම ස්ට්‍රේනින් එකට කරන විදිය. දැන් ඔය ජර්බරා ගත්තත්, ඇන්තූරියම් ගත්තත්, ඕකිඩ් ගත්තත් මොනවා ගත්තත් පුතේ මේක පුතේ ශ්‍රේණිගත කරනකොට එක එක නිර්ණායක තියෙනවා. හරි. බලන්න පුතේ මෙතනදී ඉදිරිපත් කරන වෙළඳපොළත් එක්ක අපි ශ්‍රේණිගත කරන්නේ වෙනස් වෙනවා. එක්ක දේශීයද, විදේශීයද, මල්ශාලාවකටද ඕනි, හෝටල් එකකටද ඕනි, වෙඩින් හෝල් එකක්ද ඒක. හරි? අන්න ඒක එකත් එක්ක පුතේ වෙනස් වෙනවා. මල් වල විශාලත්වය, පැහැය, හරි? කොළපුවේ විශාලත්වය. ඊට පස්සේ පත්‍රවල පරිණත බව. හයි විසිතුරු පත්‍රික සාක. නේද? ඊට පස්සේ ආවේනික පැහැය, නටුවේ දිග, මල් වල පරිණත බව, පොහොට්ටු වල ප්‍රමාණය, රෝස, කැපුම් මල් වල යොදා ගන්නා ප්‍රයෝජනය. සැරසිලි වලටද ගන්නෙ? සුවඳ විලවුන් හදන්නටද මේ ගන්නෙ? පැහැදිලි? එතකොට සැරසිලි වලට ගන්න විදිහට අපි හරියන්නේ නැහැ විලද සුවඳ විලවුන් වලට. සුවඳ විලවුන් වලට හරියන්නේ නැහැ සැරසිලි වලට. අන්න ඔක දෙකක්. පැහැදිලිද? ඊට පස්සේ අපි ඔන්න කැපුම් මල් ටික පුතේ ඉස්සලම අස්වැන්න නිවර්දිව අස්වැන්න නෙළුවා. මලුත් නෙළුවා, විසිතුරු පත්‍රික සාකත් නෙළුවා. නෙලපු ටික අපි මොකද්ද කරේ පුතේ? ඔන්න පත්‍ර ටික හොඳට තේරුවා, වර්ග කරා. අපි එතනදී බැලුවේ පුතේ විස්තරයට එන්නේ පුතේ මොනවද? පිරිසිදු ගලායන ජලයෙන් අපි හොදන්නේ. හරිද? ඊට මේ ප්‍රී කූලින් කරනවා. ඔන්න අපි ශ්‍රේණිගත කරා. මේක දේශීය වෙළඳ පොළටද යවන්නේ, විදේශීය වෙළඳ පොළටද යවන්නේ, මල් ශාලාවක්ද, හෝටලයක්ද, සුවඳ විලවුන් හදන්නද, සැරසිලි කරන්නද, නටුවේ දිග, මල් වල පරණත බව, පත්‍ර වල ප්‍රමාණය, හරි ඔක්කොම මල ටික ශ්‍රේණිගත කරා. ඊට පස්සේ පුතේ මොකද්ද කරන්නේ? හරි? ඊට පස්සේ පුතේ ඔන්න අලවිය සඳහා කැපුම් මල් යොදා ගැනීමේදී මල් වල තිබිය යුතු ගුණාත්මක එහෙමත් නැත්නම් ගුණාත්මක බවට අදාළ සම්මත ප්‍රමිති වාන් ඇන්තූරියම් හරි අලවියට ගද්දී ඇන්තූරියම් මලක් පුතේ ඔයා හදලා විකුණනවා නම් හරි ඇන්තූරියම් මලක් ඔයා විකුණනවා නම් පුතේ බලන්න ප්‍රභේදයට ආවේනික පැහැයෙන් හැඩයෙන් විශාලත්වයෙන් යුක්ත වෙන්න ඕනි. පැහැදිලිද මොකද්ද? පැහැයෙන් හැඩයෙන් විශාලත්වයෙන්. මොනවාද? පැහැයෙන් හැඩයෙන් විශාලත්වයෙන්. ඊට පස්සේ බලන්න කොළපුව සමමිතික වීම. කොළපුව සමමිතික වීම. ඊට පස්සේ උදේ බලන්න
කොළපුව දිලිසෙන ස්වභාවයෙන් යුතු වීම. ඇන්තූරියම් නම් පුතේ ඔයා ගන්නෙ ඒ ගත්ත ඇන්තූරියම් එක පුතේ ඒකට ආවේනික පැහැය තියෙන්න ඕනි. ආවේනික හැඩය තියෙන්න ඕනි. ආවේනික විශේෂත්වය තියෙන්න ඕනි. ඊට පස්සේ කොළපුව සමමිතික වෙන්න ඕනි. කොළපුව දිලිසෙන ස්වභාවයෙන් යුක්ත වෙන්න ඕනි. ශක්තිමත් වෙන්න ඕනි. සිහින් වෙන්න ඕනි. හරි ඊට පස්සේ දිග ඍජු නටුවක් තියෙන්න ඕනි. ඇන්තූරියම්. ඉතින් ශක්තිමත් සිහින් දිගු ඍජු නටුව ඊට පස්සේ මල මධ්‍යස්ථ ප්‍රමාණයට පරිණත වෙලා තියෙන්න ඕනි. රෝග පලිබෝධ යාන්ත්‍රික හානි වලින් තොර වෙන්න ඕනි. පැහැදිලි? චදසුකිය කොළපුවට වඩා කුඩා ප්‍රමාණයකින් දිගින් අඩුවීම හා පැහැයෙන් වෙනස් වීම. කොළපුව මතු පිට රැලි ස්වභාවය. හරි. ඔන්න ඔය ටික තියෙනවා නම් පුතේ ඇන්තූරියම් ටික විගුණ ගන්න පුළුවන්. හරි හෙට උදේම බලපං එළියට ගිහිල්ලා ඇන්තූරියම් ටික බලපං. හරි. ප්‍රභේදයට ආවේනික පැහැය තියෙනවා. අඩේ මිඩෝරි පිස්තාචි අම්මට සිරි කොළ පාටට තියෙනවා. කහ පාට නෑ කොළ පාටයි. ඊට පස්සේ කොළපුව ලස්සන සමමිතිකයි දෙපැත්තට ගාන්න දෙනවා. එක පැත්තක් මෙහෙ එක්කලා රිවට්ටලා වගේ නෑ ගානට තියෙනවා. පැහැදිලි? ඊට පස්සේ අම්මට සිරි දිලිසෙනවා. නටුවත් බලපං අඩේ ශක්තිමත් නටුව දිගත් තියෙනවා ඍජුයි මරු. ඊට පස්සේ මල මධ්‍යස්ථ ප්‍රමාණයට හොඳට පරිණත වෙලා තියෙන්නේ. රෝග පලිබෝධ යාන්ත්‍රික හානිත් නැහැ. චදසුකිය බලවුවට පස්සේ ඒක ලස්සනට කුඩා ප්‍රමාණයකින් තියෙනවා. කියන්නේ දිග අඩුයි. හරි සම පැහැය මේ පැහැයනුත් වෙනස්. කොළපුඩ ප්‍රමාණයෙන් කුඩායි. අන්න පුතේ ඒකත් ගාන්න සෙට් වෙන්න තියෙනවා. එහෙනම් හරියට හරිය මොකද්ද කරන්න ඕනි? කොළපුව මතු පිට පුතේ රැලි ස්වභාවයකුත් නැහැ. අන්න පුතේ ඒ ඇන්තූරියම් ටික අපිට වෙළඳ පොළට ඉදිරිපත් කරන්න පුළුවන් ඒක නිසා. පැහැදිලි? මම ඔන්න ආයි කියන අන්තිම පාරට ප්‍රභේදයට ආවේනික පැහැය තියෙනවා. හැඩයක් තියෙනවා. විශාලත්වයක් තියෙනවා. හරි? හරි හිතන්කෝ. පැහැය සුපිරි, හැඩයක් සුපිරි, විශාලත්වයක් සුපිරි. ඊට පස්සේ සමමිතිකයි අම්මට සිරි හැඩේ මරු සමමිතික තියෙනවා. හරි? ඊට පස්සේ දිලිසෙන ස්වභාවය, ශක්තිමත් ශ්‍රීජු. හරි ඊට පස්සේ සිහින් දිග ශ්‍රීජු නටුවක් තියෙනවා. පැහැදිලි? ඊට පස්සේ මල මධ්‍යස්ථ ප්‍රමාණයට පරිණත වෙලා තියෙන්නේ. රෝග පලිබෝධ යාන්ත්‍රික හානිත් නැහැ. ඊට පස්සේ මේ චදසුකිය ගත්තහම කොළපුරඩා ප්‍රමාණයෙන් කුඩායි වර්ණනුත් වෙනස්. කොළපුව මතු පිට රැලි ස්වභාවයකුත් තියෙනවා. එහෙනම් සුපිරි. එහෙනම් පුතේ මොකද කරන්න ඕනි? අන්න අපි ඒ ඇන්තුරෙන් ටික වෙළඳ පොළට ඉදිරිපත් කරනවා. ඊට රෝස ගත්තාම පුතේ පොහොට්ටුව පිරුණු ස්වභාවයක් ගන්න ඕනි. හරි පොහොට්ටුව පිරුණු ස්වභාවයක් ගන්න ඕනි. ඊට පස්සේ පුතේ පොහොට්ටුව මදක් විවෘත වෙලා තියෙන්න ඕනි. හරි පොහොට්ටුව මදක් විවෘත වෙලා තියෙන්න ඕනි. නටුව දිගින් යුක්ත වෙන්න ඕනි. නිරෝගී පත්‍ර පොහොට්ටු වලට හානි කිසිවක් වෙලා තියෙන බෑ. අපි දැන් මේ හවසනේ ඉඳලානේ හවස පොහොට්ටුවක් අන්ති දිනලා නේද? එතකොට පොහොට්ටුව පිරුණු ස්වභාවයක්. පොහොට්ටුව තියෙනවා පිරීලා සුපිරි. පොහොට්ටුව නේද මදක් විවෘත වෙලා තියෙනවා. ඒ කියන්නේ විවෘත වෙන ඕන්න මෙන්න නටුවක් දිගයි නිරෝගී පත්‍රයක් තියෙනවා. අන්න හරි පොහොට්ටු වලට කිසිම හානියක් වෙලත් නැහැ. අන්න පුතේ අපිට රෝස ටික වෙළඳ පොළ ඉදිරිපත් කරන්න පුළුවන්. මොන බලන්න පුතේ ඕකිඩ්. හරි කිනිත්තක මල් පොහොට්ටු විශාල ප්‍රමාණයක් හටගෙන තිබීම. හරි මොකද්ද පුතේ? කිනිත්තක මල් පොහොට්ටු විශාල ප්‍රමාණයක් හටගෙන තිබීම. ඊට පස්සේ බලන්න වැන්ඩා කිනිත්තක මල් 5ට වැඩියෙන් තියෙන්න ඕනි. ඩෙන්ඩ්‍රෝබියම් නම් කිනිත්තක මල් 20ක් පමණ තියෙන්න ඕනි. පැහැදිලිද? ඊට පස්සේ පුතේ බලන්න හටගත් මල් පොහොට්ටු වලින් භාගයක් පමණ පිපී තිබීම. හරි මොකද? හටගත් මල් පොහොට්ටු වලින් භාගයක් පමණ පිපී තිබීම. ඊට පස්සේ වර්ගයට ආවේනික වර්ණයෙන් යුක්ත වීම. හරි වර්ගයට ආවේනික වර්ණයෙන් යුක්ත වීම. රෝග පලිබෝධ හා යාන්ත්‍රික හානි වලින් තොර වීම. කිනිත්තේ නටුව දිගින් යුක්ත වීම. හරි පුෂ්ප මංජයේ දිග වැඩි වීම හා මල් අතර ඇති දුර ප්‍රමාණය අඩු වීම. හරි මොනවද ඕකිඩ්? කිනිත්තක මල් පොහොට්ටු විශාල ප්‍රමාණයක් හටගෙන තියෙන්න ඕනි. හරි ඊට පස්සේ වැන්ඩා කිනිත්තක මල් 5ට වැඩියෙන් තියෙන්නත් ඕනි. ඩෙන්ඩ්‍රෝබියම් කිනිත්තක මල් 20ක් විතර තියෙන්නත් ඕනි. හටගත් මල් පොහොට්ටු වලින් භාගයක් පමණ පිපිලා තියෙන්නත් ඕනි. වර්ගයට ආවේනික වර්ණයෙන් යුක්ත වෙන්නත් ඕනි. රෝග පලිබෝධ යාන්ත්‍රික හානි වලින් තොර වෙන්නත් ඕනි.
කිනිත්තේ නටුව දිගින් යුක්ත වෙන්නත් ඕනි. පුෂ්ප මංජයේ දිග වැඩිවීම හා මල් අතර ඇති දුර ප්‍රමාණය අඩු වෙන්න ඕනි. ජර්බරා නටුව දිගයි සිජු වෙලා ශක්තිමත් වෙන්න ඕනි. මොකද්ද පුතේ? නටුව දිග වෙන්න ඕනි, නටුව ඍජු වෙන්න ඕනි, ඒ වගේම නැට ශක්තිමත් වෙන්න ඕනි. පැහැදිලි? දැන් බලන්න මේ හැම නැට්ටම පුතේ හැම එකම නේ කිව්ව නටුව ඔක්කොම මොකද්ද? නට්ට දිග වෙලා ඍජු වෙලා ශක්තිමත් වෙන්න ඕනි. ඒක හැම වලකම තිබ්බා. හරි? ඊට පස්සේ මලේ විස්කම්භය වැඩි වෙන්න ඕනි. ජයබරා. හරි? ඒ කියන්නේ මේ මෙච්චර පොඩි එකක් හරියන්නේ නැහැ. හරි? හොඳට විශාලව තියෙන්න ඕනි. මල අවශ්‍ය පමණට පරණත වෙලා තියෙන්නත් ඕනි. පැහැදිලි? ඊට පස්සේ දැන් ඔන්න අපි දන්නවනේ වෙළඳ පොළ ඉදිරිපත් කරන්න ඕනේ විදිය. ඇන්තෝරියම් කොහමද? රෝස කොහමද? ජබරා කොහමද? ඕකිඩ් කොහමද? දැන් ඔන්න තියෙන පුතේ මොකක් කරන්නද? පසුවස්තුණු ප්‍රතිකාර ටික කරන්න. පැහැදිලිද? මොකක් කරන්න තියෙන්නේ? පසුවස්තුණු ප්‍රතිකාර ටික කරන්න. හරි? අපි බලමු කොහොමද පසුවස්තුණු ප්‍රතිකාර කරන්නේ. බලන්න. කැපුම් මහල් හා විසිතුරු පත්‍ර අලවිය සඳහා සූදානම් කිරීමේදී ඒවායේ ආයු කාලය වැඩි කර ගැනීමට පසුවස්තුණු ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. දැන් මේ කැපුම් මල් හරි විසිතුරු පත්‍රික සාකාරික පුතේ මොකද්ද? මේ අලවියට සූදානම් කරනකොට මොකද්ද කරන්න ඕනේ? ඒවායේ ආයු කාලය අපිට වැඩි කර ගන්න ඕනේ. එතකොට බලන්න පුෂ්ප හා පත්‍රවල නටු වලට ප්‍රතිකාර ගන්න රසායනික ද්‍රව්‍ය ටික බලන්න. සැලිසිලික් අම්ලය, සිල්වර් නයිට්‍රේට්, බෙන්සල් ඇඩිනීන්, බැක්ටීරියා නාශක, විරංජන කාරක, විනාකිරි, සිල්වර් තයෝසල්ෆේට්. හරි බලන්න පුතේ මේ සැලිසිලික් අම්ලය ගන්නවා අපි මොකක් විදිහටද? ප්‍රතිඔක්සිකාරකයක් විදිහට. හරි ප්‍රතිඔක්සිකාරකයක් විදිහට pH එක අඩු කරන්න. ඊට පස්සේ සිල්වර් නයිට්‍රේට් ගන්න අයියේ සුද්‍රජීවී නාශකයක් විදිහට. ඊට පස්සේ බෙන්සිල් ඇඩ්නීන් ගන්න අයියේ ශ්වසන ශීඝ්‍රතාවය අඩු කරන්න. හරි පුතේ මේවා MCQ අහනවා. MCQ වල මේක කරකලා MCQ වල පුතේ මේක මම දැකලා තියෙන ප්‍රශ්න වල තියෙනවා. පැහැදිලි? ඊට පස්සේ මේක ස්ට්‍රක්චරල් සමහරට අහන්න පුළුවන්. හරි බැක්ටීරියා නාශක බලන්න ගන්නේ මොනවද බැක්ටීරියා නාශක විදිහට ගන්න කියලා. විරංජන කාරක, විනාකිරි, pH ගේ අඩු කිරීම. හරි සිල්වර් තයෝසල්ෆේට් මේක ස්ක්‍රීන්ෂොට් එකක් පුතේ ගන්න. මේ පාර්ට් එක මාල් විදිහට වැදගත්. මේ පාර්ට් එක මාල් විදිහට වැදගත් පුතේ. හරි මේක අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනි එකක්. සහ මම මතක තියාගන්න අමාරු පාර්ට් එක නෙවෙයි. පැහැදිලි? මේ වගේ පාර්ට් ගොඩක් අපිට මේ පාඩේ මේ නැහැ. ඒක නිසා පුතේ මේක අනිවාර්යයෙන්ම මතක සැලිසිලික් කාලේ මොකද ප්‍රතිඔක්සිකාරකයක් විදිහට pH එක අඩු කරන්න. පැහැදිලිද? ඊට පස්සේ සිල් නයිට්‍රේට් බලන්න සුද්‍රජීවී නාශකයක් විදිහට, බෙන්සිල් ඇඩ්නීන් බලන්න ශ්වසන ශීඝ්‍රතාවය අඩු කරන්න. හරි ශ්වසන ශීඝ්‍රතාවය අඩු කරන්න. ඊට පස්සේ බලන්න බැක්ටීරියා නාශක තියෙනවා, විරංජන කාරක, විනාකිරි දානවා pH එක අඩු කරන්න. සිල්වර් ටයෝසල්ෆේට් පාවිච්චි කරන පුතේ බලන්න එතිලීන් නිෂ්පාදනය අඩු කරන්න. අපි කිව්වා එතිලීන් නිෂ්පාදනය අඩු කරන්නම ඕනි. මොකද මේ පත්‍ර හරි මේ මල් හරි පුතේ මෞෂාකෙන් වෙන් කරපු ගමන් මොකද පටන් ගන්නෙ? මිය යන්න පටන් ගන්නවා. එතිලීන් ස්ට්‍රාග් කරන්න පටන් ගන්නවා. අන්න ඒක නිසා පුතේ අපි මෙන්න මේ කියන ප්‍රතිකාර ටික අනිවාර්යයෙන්ම කරන්න ඕනි. බලන්න මෙම රසායනික ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් අපිට එකක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් මේවා මික්ස් කරලා පාවිච්චි කරන්න පුළුවන්. එකක් හෝ කිහිපයක් යොදාගත් ද්‍රාවණයක මලේ නැත්නම් පත්‍රයේ පැහැදිලි මලේ එහෙම නැත්නම් පත්‍රයේ හරි මොකද කරන්න ඕනි? නටුව ගිල්වා ප්‍රතිකාර සිදු කරන්න ඕනි. අපනයනයේදී වෙළඳ පොළට යැවීමේදී මෙම ක්‍රියාවලිය සිදු කරනවා අනිවාර්යෙන්ම. හරිද? මේ තියෙන ඇක්වා පැක් එක. පුෂ්ප අපනයනයේදී යොදාගනි නටුව ගිල්වීමට ඇති ජලීය මාධ්‍යයක් සහිත ආවරණය. ඒක අපිට මේ ඇක්වා පැක් එකට දාලා ඉවරලා නටුව ගිල්ලලා යවන්න පුළුවන්. ප්‍රශ්න නැතුව පිටරට එහෙම යවද්දි. මල් හා විසිතුරු පත්‍ර ඇසුරුම් කරණය. කොහොමද දැන් මේ මල් ටිකයි මේ විසිතුරු පත්‍රික ටික සාක ටිකයි බලන්න ඇසුරුම් කරන්න කියලා. මලුයි මේ විසිතුරු පත්‍ර ටික පුතේ ඇසරීමට පිළියෙල කිරීමට මේ තනි පුෂ්ප සහිත වර්ගවල පුෂ්ප කිහිපයක් පුතේ මොකද්ද කරන්න ඕනි? එකට තියෙනවා. හරි මේ 10ක් විතර පුතේ එකට තියෙනවා. ඒ කරලා විනිවිද පෙනෙන සිදුරු සහිත පොලිතීන්. හරි මේ විනිවිද පෙනෙන සිදුරු සහිත පොලිතීන්. හරි සිදුරු සහිත පොලිතීන් හෝ සෙලෝපේන් මළු වල බහලනවා. සෙලෝපේන් මළු වල බහලනවා. ඒ කරලා
සමහර විට පෙට්ටිවල තනි පුෂ්ප ලෙස ඇසිරීම කරනවා. හරි පෙට්ටිය තනි පුෂ්ප ලෙස ඇසිරීම කරනවා. ඊට පස්සේ ඇසිරීම සඳහා සිදුරු සහිත උසින් අඩු රැලි සහිත කාඩ්බෝඩ් පෙට්ටි යොදා ගන්නත් පුළුවන්. උසින් අඩු මේ කාඩ්බෝඩ් පෙට්ටි පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ පෙට්ටි තුල එළවන ලද කඩදාසි නැත්තම් ටිෂු දාලා පැහැදිලිද? ඒ මත මල් අසුරා වෙනත් ඝනකම් කඩදාසියක් දමා නැවත තට්ටුවක් යොදා එයද කඩදාසියකින් වසා පෙට්ටියේ පියන ආවරණය කරයි. පැහැදිලිද? ඊට පස්සේ මල් කිනිති පෙට්ටිවල අසුරන විට 15 ඉඳන් 20 වෙනකම් සෙන්ටිමීටර් පමණ උසට පමණක් කිනිති අසුරා කඩදාසි වලින් වසනු ලැබේ. කිනිති අසුරා කඩදාසි වලින් වහනවා. පැහැදිලිද? ඊට පස්සේ පුතේ බලන්න කිනිති මල් කිහිපයක් පුතේ මොකද කරන්නේ? එකට තබා කිනිති මළුවේ ටිකක් පුතේ මොකද කරන්නේ? එකට තියලා මිටි ලෙස සකස් කරන විටදී එම මිටි ෆයිබර් බෝඩ් තැටි මත හරි මිටි මත සකස් කරනකොට මොකද කරන්නේ? ෆයිබර් බෝඩ් තැටි මත අසුරා එම තැටි ප්‍රධාන ඇසුරුම් පෙට්ටි තුල අසුරනු ලැබේ. එක් පෙට්ටියකට මල් කිනිති කීයද? 100ක්. එක පෙට්ටියකට මල් කිනිති කීයද දනවද? එක පෙට්ටියකට පුතේ මල් කිනිති 100ක් පමණ ඇසිරීම කරයි. බලන්න. දිග පළල උස හරි දිග පළල උස මෙහෙමනේ පුතේ හරිද? දැන් අපිට දැන් 12 සිලබස් එක ගත්තොත් බිම්මැනීම් පාඩම, ආහාර පාඩම, සත්ත්ව පාලනයේ පාඩම, ඊට පස්සේ 13 ගොවිපළ යාන්ත්‍රීකරණය, භූමි අලංකරණය, ඉලෙක්ට්‍රොනික. පැහැදිලි? ඒ වගේ පාඩම් වලට අපි මුල් තැනක් දෙන්න ඕනි. එතකොට ඒ මුල් තැන දෙන්න ඕනි පාඩම් ටිකෙන් මම එක පාඩමක බර සම්පූර්ණයෙන් මම රට දෙන්නකෝ. මට දීලා මම මේ කියන දේ අද මේ වීඩියෝ එක බලන්න. හරිද? අද මේ වීඩියෝ එක බලන්න. සම්පූර්ණ ඉවරනකම් බලන්න. මම ඉවරනකම් මේක කරනවා. හරිද? ඊට පස්සේ මම හෙට කරන්න ඔයාලට දෙනවා මේකින් පේපර් එකයි. ඊට පස්සේ අපි කතා කරන 26 පේපරේ එසේස් ටිකයි. හෙට පැය 3-4 අයින් කරන එකේ ඔයාලා කරන්න තියෙන එක. හෙට මේ පේපර්ස් ටික ලියන්න. sorry. හරිද? පණිපන්න නැතුව ඉන්නේ. ඒ වුණාට නවතින්නේ නැහැ පුතේ, නවතින්න බෑ අපිට. අයිනේ සති 3යි තියෙන්නේ. ඒක නිසා ඔය මතක තියාගන්න. හෙට ඒ පේපර්ස් ටික ආන්සර්ස් ලියන්න. රැට ලියලා සඳරයාට ආයෙ ලයිව් එකක් තියෙනවා. ඒක සඳරයා ලයිව් එක පුතේ පටන් ගත්ත ගමන් මම කරන්නේ මොකද්ද? අර ඉතුරු වෙලා තියෙන MCQ 27 සාකච්ඡා කරන එක. හරි. එතකොට MCQ 27 සඳරයාට සාකච්ඡා කරලා ඉවර කරලා හරි අපිට දෙයියනේ කියලා අඟහරුවාද රැයට පුළුවන් පුතේ මොනවද කරන්නද? මේ පාඩමේ ඔයාලා හෙට ලියන පේපරෙයි මේ පාඩමේ අවසාන ෆයිනලයිස් ෂෝට් නෝට් ටිකයි ගහලා අඟහරුවාද දවසේ මේ ලෙසන් එක ඉවර කරන්න. තේරුණාද? ඊට පස්සේ මම ඔයාලට පොරොන්දු වෙච්ච තව තියෙන එකයි තිරසර සංවර්ධන එකයි 25 පේපරේනේ. 25 පේපරේ ලබන සතිය අපිට එක ලයිව් එකකින් ඉවර කරගන්න පුළුවන්. එතකොට පැහැදිලිද? ඊට පස්සේ ඔයාලට තව තියෙන්නේ තිරසර සංවර්ධනයේ පාඩම් කරලා දෙන්න විතරයි. තේරුණාද? ඒ විදිහට මම ඔයාලට පොරොන්දු වෙච්ච පාර්ට් එක ඉවර කරලා දෙනවා. ඊට පස්සේ දැන් ඔය පැය 50 සහ 4 month සහ 3 month ළමයි ටිකටත් එතකොට තව තියෙන ඉලෙක්ට්‍රොනික පාඩම විතරයි දැන් ඉතුරුලා තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික පාඩම ඒ ළමයි ටික ඔක්කොම එකට දාලා ඉවරලා ලබන සතියේ දවසක් කරන් මම කරනවා. ප්‍රැක්ටිකලුත් එක්ක. පැහැදිලිද? ඊට පස්සේ ඔය 4 month 3 month පැය 50 තියෙන පේපර් ඩිස්කෂන් වල යම් රෙකෝඩින් තව දෙක තුනක් අඩුවක් ඇති. ඒ දෙක තුනේ අඩුපාඩුවල් ලබන සතිය දාලා ඉවර කරනවා. ඒතකොට ලබන සතිය අපි සම්පූර්ණ විෂය නිර්දේශය ඔයාලට දීලා උගන්වලා ඉවර කරනවා. පැහැදිලිද? ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් අපි ලබන සතිය වෙද්දි පුතේ අපි 26 අධ්‍යයන අමාත්‍යාංශ පේපර් එක කරලා තියෙන්නේ. 25 අධ්‍යයන අමාත්‍යාංශ පේපර් එක කරලා දැන් තියෙන්නේ අපි. ඊට පස්සේ 25 පේපරේ ලබන සතිය ඉවර වෙනවා. 24 පේපරේ අපි කරලා තියෙනවා. හරි. එතකොට අපිට තියෙන්නේ ලබන සතියේ පස්සේ සතියේ මොනවද කරන්නද? අර පේපර් ක්ලාස් එක රුපියල් 5000ක් දාලා ලියාපදිංචි වෙච්ච ළමයි ටික ඉන්න පේපර් ක්ලාස් ගෲප් එක මොකද්ද කරන්න තියෙන්නේ? අපි ඒකේ පුතේ පැහැදිලිවම 2022 23 පාස් පේපර්ස් දෙකක් කරලා අධ්‍යාපන අමාත්‍යාංශ 22 23 පේපර් එකත් කරලා වයම පළාත් 22 23 24 25 26 ෆ්‍රී එකක් දෙනවා අපේ සතිය පස්සේ ඇති 26 පේපර් ෆ්‍රී එකක් දෙනවා හැමෝටම 22 23 24 25 පේපර්ස් ටිකත් ලියලා ඊට පස්සේ ඌවත් ලියලා මධ්‍යමත් ලියලා හරි ඒ විදිහට ලබන සතිය දෙකේ අති තීව්‍ර පේපර් සෙට් එකක් කරලා ඉවර කරාට පස්සේ අපිට අති සාර්ථක ලෙස ඔයාලා එකපාරක්
හරි පාඩම් ටික ඉවර කරලා ඊට පස්සේ මේ මාසේ අන්තිම සතියේ සහ ලබන මාසේ මුල සතියේ ෆයිනල් කට් එක බූස්ටිං ප්‍රෝග්‍රෑම් එක පේපර් 4ක් 5ක් තව කරනවා අපි හදපු පේපර් 4ක් 5ක් ඒ පාඩම් ඒ පේපර්ස් 4 හදලා තියෙන මුළු පාඩම් 19 ආවරණය වෙන විදිහට පැහැදිලිද? ඒතර ඒ ටික ඩිස්කස් කරලා ඉවර වෙනකොට ඔයාලා අති සාර්ථක විදිහට විභාගයට අවශ්‍ය කරන දේවල් ටික ළඟට අරන් තියෙන්නේ. තේරුණාද? ඒක මතක තියාගන්න ඒ වැඩපිළිවෙල අපි හදලා තියෙන්නේ ඊයේ ඉඳන් යන විදිහට. ඒතර 4 month 3 month වල කට්ටියට දැන් අපි සරල ෆවුන්ඩේෂන් දාලා තිබ්බේ. ඒ කට්ටියට අපිට ඉස්සරහින් ඇති. මම කියන අලුතෙන් ආපු ළමයිට. මොනවා කොහොම වුණත් ඔයාලට අවශ්‍ය කරන හැම දෙයක්ම එක දිගට හැමදාම රැට ලයිව් විදිහට සහ රෙකෝඩින් විදිහට සහ අපේ වෙබ්සයිට් එකට දැන් ගන්න පුළුවන්. මම හිතන්නේ දැන් වෙබ් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. ඔයාලට රිප්ලයි හරි විදිහට එනවා. ප්‍රශ්නයක් આવත් එක අපි හරි ගස් වැදෙන වෙලාවෙම ඒ ඔක්කොම निराකරණය වෙලා තියෙන්නේ. එතකොට දැන් කිසිම ට්‍රබල් එකක් නැහැ. හැම දෙයක්ම හරියට 100%ක් හරි විදිහට වෙනවා. පැහැදිලි? අර කලින් වෙච්ච එක මම හැමදාම කියනවා වගේ ගිය මාසේ වෙච්ච එක සෝරි. මොකද අපිට පුතේ ඇත්තටම ගිය මාසේ උනේ අපි ගාඩ ආපු ඔඩියන්ස් එක අපිට කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා. දැන් අපි ගායි ළමයි වැඩි වුණා පන්ති වල. රෙජිස්ටර්ඩ් ළමයි සංඛ්‍යාව දැන් ළමයි 100 වැඩිනේ. ඒතර අපිට ඒක කන්ට්‍රෝල් කර ගැනීම බැරි වුණා. අපේ වෙබ්සයිට් අපිට අපි අලුත් වෙබ්සයිට් එකක් තිබ්බේ. ඒක හරියට වැඩ කරගන්න බැරි වුණා. ඒකේ පාලනය සම්බන්ධ ප්‍රශ්න ආවා. ඒක ගොඩක් ආවා. අපි ඒ ඔක්කොම නිරාකරණය කරගත්තා. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් හැමදේම හරි විදිහට වෙනවා. දැන් ටියුට් හරි විදිහට ගෙවල් වලට එනවා. ඉතින් හරි විදිහට හැම දෙයක්ම වෙනවා. ඔයාලගේ කෝල්ස් මෙසේජ් වලට රිප්ලයි එනවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ලස්සන වැඩේ යනවා. මම ඒ ඔක්කොම හරි ගස්සලා තියෙන්නේ. ඔයාලගේ පැත්තෙන් කරන්න තියෙන්නේ දවසකට පැය 5ක් ගානේ මෙතන ඉඳන් BST වලට අයින් කරන්න. ඉතුරු ටික අනිත් සබ්ජෙක්ට් දෙකට දෙන්න. සබ්ජෙක්ට් තුන බැලන්ස් එකේ තියාගන්න වැඩේ කොට දාන්න. තේරුණාද? මං කිව්ව දේවල් ටික හොඳට ඔළුවේ තියාගන්න. හරි ඊට පස්සේ පුතේ බලන්න පත්‍ර ඇසිරීමේදී පත්‍ර කීපයක් එක පිට එක තබා මිටි විදියට පත්‍ර දෙක එක පිට එක පිට එක පිට එක පිට තියලා මිටි විදියට තමයි පුතේ අපි ඇසිරීම කරන්නේ. හරි ඊට පස්සේ වන් ගබඩා කිරීම පෙට්ටිවල අසුරනු ලැබීමෙන් පසු 10යි 12යි සෙල්සියස් හරි 10යි 12යි සෙල්සියස් වැනි උෂ්ණත්වයක ඝර්ම කලාපීය විශේෂ මදක් වැඩි උෂ්ණත්වයක් සෞම්‍ය කලාපීය විශේෂ හරි අඩු උෂ්ණත්වයකත් මේ මොන්නේ අඩු උෂ්ණත්වයකත් ගබඩා කිරීම සිද්ධ කරනවා. හරිද? අතීතයේ ඉඳලම පුතේ මනුස්සයා කියන කෙනා බාහිර පරිසරයත් එක්ක තමයි පුතේ ජීවත් වෙන්න කැමති උනේ. හරි? එතකොට ඒක නිසා දැන් එයාට බාහිර පරිසරයෙන් ඈත් වෙලා වෙන්න වෙලා තියෙන කාර්ය බහුලත්වයත් එක්ක. එතකොට මේ ඈත් වුණාට පස්සේ මෙයාට එයාගේ ගෙදර හරි කාර්මීකරණය නාගරීකරණයෙන් ඈත් වුණාට පස්සේ මේ සුන්දරත්වයක් තමන්ගේ දිවියේ කාර්ය බහුලත්වය අයින් කරගන්න විඩාපර ස්වභාවය මගහැර ගන්න හරි ස්වභාවික පරිසරයට ලං වෙන්න කිට්ටු වෙන්න තමයි මේ භූමි අලංකරණය අපි උත්සාහයක් දරන්නේ දොරමංගලට ගේන්න කාර්ය බහුල මිනිස්සුන්ට. එතකොට බලන්න එක අපි අතනින් පුතේ අර මල් කේස් එක ඉවරයි ඈ. හරි අපි ඒකේ මල් ටික ජර්බරේ අඳුරන ඔස්සේ ඒක සිය දැන් තියෙන භූමි අලංකරණ පාර්ට් එක හරි ලෑන්ඩ්ස්කේපින් ටික. හරි එතකොට බලන්න භූමියක යම් ඉඩක වටිනාකම ඉහළ ලංවනවා. දැන් ලෑන්ඩ්ස්කේපින් කරපු ඉඩමක් ලක්ෂයයි මේ නිකන් තියෙන මුඩු වීමක් ලක්ෂයයි නම් නිකන් තියෙන ඉඩමක් ඒක ලෑන්ඩ්ස්කේපින් කරාට පස්සේ උදේ ලක්ෂ 10කට විතර දෙන්න පුළුවන්. හරි යම් ආයතනයක් ගෙමිදුලක් ප්‍රසිද්ධ ස්ථානයක් අලංකාර ස්ථානයක් බවට පත් කරනවා. ගෙදර මිදුල පුතේ කැතයි නම් දැන් තියරි පුතේ මතක නැහැ කියලා දැන් තියරි වල මේ වගේ ලෙසන්ස් අපි වගේ පැය 50කට අපි එකයි හැදුවේ. ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් තියෙන ඒවා නෙවෙයි දැන් ඒවා හිතන්න එපා මම කියවනේ. දැන් මේ ලෙසන් එක කරගන්න හෙට ටික කරගන්න ඊට පස්සේ පේපර්ස් ටික ලියන්න ඊට පස්සේ ෆයිනල් කට් එක කරන්න ඊට පස්සේ යන්න එක්සෑම් එකට. ඒ ඇති. දැන් ආයෙ පරණ ඊ දේවල් හිතන්න එපා. මේ ලෙසන් එක කරගන්නකෝ. ඒ විදිහට තියෙන ලොකු ලෙසන්ස් ටික ඔක්කොම ටික කරගන්නකෝ. ලොකු පාඩම් පහින් තියෙන්නේ. ඒ පාඩම් පහ හරියට ඉගෙන ගන්න. ඊටු ටික පේපර් ඩිස්කෂන් වලින් එන අර විෂය කාරණා දැන් පේපර් එක සාකච්ඡා කරද්දී අපි ඊට අදාළව තියෙනවනේ විෂය ටික කතා කරනවානේ. ඒ ටික එතනින් පාඩම් කරගන්න. එහෙම කරාපුවාම පේපර්ස් 10ක් කරද්දී නිකම්ම පාඩම් ධර්මයෙන් තියෙන ඔක්කොම ටික වල උඩ ඇවිල්ලා ඉවරයි. ඒතර ඔයාලා තියරි පාඩම් කරනකොට සමහරවිට ඉස්සරහට එන්නත් පුළුවන් සමහරවිට පේපර් 10ක් විතර හරි විදිහට විවරණය කරලා හරි විදිහට කරගත්තොත්. හරි. ඊට පස්සේ බලන්න භූමියක යම් ඉඩමක වටිනාකම ඉහළ නංවන්න පුළුවන්. ඊට පස්සේ යම් ආයතනයක් ගෙමිදුලක්
ප්‍රසිද්ධ ස්ථානයක් අලංකාර ස්ථානයක් බවට පත් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙවිට ඓතිහාසික සංස්කෘතික ආගමික වාණිජමය සමාජමය වැදගත්කමක් උසුලන ප්‍රදේශ ආකර්ශනීය කලාප බවට පත් කරන්න පුළුවන්. මානසික හා ශරීර සුවතාව ඇති කර ගැනීමට හැකි වෙනවා. ජීවත් වන වටපිටාව ආරක්ෂිත සුව පහසු අවදානම් අඩු පරිසරයක් බවට පත් කර ගන්නත් පුළුවන්. නාගරික ජනාකීර්ණ පරිසරයක උවද ස්වභාවිකත්වයේ අත්විඳිය හැකි. නේද? යම් ස්ථානයක ඇති ශාක පැලෑටි නඩත්තු කර ගැනීම පහසු වීම සහ ඒවායෙන් ප්‍රයෝජන ගැනීම. විශේෂ වැදගත් ස්ථාන සඳහා ප්‍රෞಢත්වයක් දෙන්න අපිට. ප්‍රෞಢත්වයක් ඇති කරන්න. ඊට පස්සේ යම් ස්ථානයක ඇති වැසිකිලි කැසිකිලි සුළං කපොල්ල ආදිය කටපො ස්ථාන සංගවා තබා ගන්න. සංගවා තියාගන්න. භූමියෙන් උපරිම කාර්යක්ෂමතාවයක් ලැබෙන පරිදි පුතේ භූමිය හසුරුවන්න. හරි? ඒතර මේක පුතේ අහන්න පුළුවන් ස්ට්‍රක්චර් එකේ හරි ප්‍රයෝජන හතරක්. භූමියංකරණයේදී පුතේ පාවිච්චි කරන කලා මූලයන් බලන්න. එකක් තමයි ස්වરૂපය, වර්ණය, මායිම, වයනය, ඊට පස්සේ දෘශ්‍ය ස්කන්ධය. මොනවද පුතේ මූලයන් ටික කලා මූලයන් ටික එක කියන්න බලන්න. එක ස්වરૂපය, වර්ණය, මායිම, වයනය, දෘශ්‍ය ස්කන්ධය. පුතේ මොනවද? ස්වરૂපය, වර්ණය, මායිම, වයනය, දෘශ්‍ය ස්කන්ධය. මොනවද? එක ස්වરૂපය, වර්ණය, මායිම, වයනය, දෘශ්‍ය ස්කන්ධය. ස්වરૂපය භූමිය අලංකරණයේදී භාවිතා වන විවිධ හැඩ ස්වરૂප ලෙස හඳුන්වයි. පැහැදිලිද? යොදා ගන්නා මෘදු අංගවල ස්වභාවික හැඩය ගෝලාකාර, කේතුආකාර, කඩා හැලෙන පත්‍ර, කිරුළේ හැඩය ආදිය. හරි. ස්වરૂපය කියලා කියන්නේ ගොඩාක් මේක බලන්න මෙතන යොදා ගන්න මෘදු අංගවල ස්වභාවය බලන්න. මෘදු අංගනේ ෆොටෝස් තියෙන දේ බලන්න. ස්වභාවික හැඩය ගෝලාකාර, කේතුආකාර, කඩා හැලෙන. හරි. බලන්න වර්ණය භූමි අලංකරණයේදී භාවිත වන ප්‍රධානම කලා මූලයක් තමයි පුතේ වර්ණය කියලා කියන්නේ. වර්ණය කියන එක පුතේ මාර වැදගත්. ඇයි? ඔයාලට පුතේ ඔයාලගේ ඇහැ යන්නේ ඉස්සෙල්ලා මොකක් හරි වර්ණය කරන්නේ නේද? අර සුදුයි අම්මඩ සිරි සුදු ලස්සන පට්ට කැලේ කියලා කොල්ල බලන්න. හරි අන්න ඒ වගේ. එතකොට ඊට පස්සේ බලන්න මූලික වර්ණ රතු, කහ, නිල්. නේද? ඊට පස්සේ ද්විතීයික වර්ණ බලන්න. මූලික වර්ණ සංකලනයක් සාදයි. හරි. ද්විතීයික වර්ණ සංකලනයක් සාදයි. බලන්න. කහ, රතු. කහ රතු දෙක තුනම මොකද හැදෙනවද? රාබ හැදෙනවා. නිල් රතු එකතු වුනහම දම් හැදෙනවා. ඊට පස්සේ නිල් කහ එකතු වුනහම කොළ හැදෙනවා. පැහැදිලි? බලන්න ද්විතීයික වර්ණ සංකලනයෙන් තෘතීයික වර්ණ සෑදේ. මොකද්ද පුතේ කියන්නේ? ද්විතීයික වර්ණ සංකලනයෙන් තෘතීයික වර්ණ සෑදේ. හරි. එතකොට පුතේ ද්විතීයිකට එකතු වෙලා තමයි තෘතීයිකය හැදෙන්නේ. හරි. දැන් මෙතන කියේ මොකද්ද? මූලික වර්ණ සංකලනය තමයි කහ රතු රඹ, නිල් රතු දම්, නිල් කහ කොළ. තේරුණාද? ඊට පස්සේ පුතේ මොකද්ද කරන්නේ? මේ ද්විතීයික වර්ණ ටික පුතේ එකතු කරලා තෘතීයික එකක් හදනවා. ද්විතීයික වර්ණ සංස්ථා උෂ්ණ වර්ණ, සීත වර්ණ, සංගත වර්ණ, විසංගත වර්ණ, අවිසංගත වර්ණ, විරුද්ධ වර්ණ, එකම පවුලේ වර්ණ, එකම වර්ණයේ ප්‍රභේද, අපක්ෂපාතී වර්ණ, බහු වර්ණ. හරි. මාන වර්ණ කොටක් තියෙනවා පුතේ. හරි. එතකොට මේකේ මේ දෙක මතක තියාගන්න. මොකද? උෂ්ණ වර්ණ, රතු තැඹිලි. ඒක මතක තියාගන්න. ඊට පස්සේ සීත වර්ණ, නිල් දම් කොළ. තේරුණාද? මොකද? උෂ්ණ වර්ණ, රතු තැඹිලි. ඊට පස්සේ සීත වර්ණ, නිල් දම් කොළ. ඒක මතක තියාගන්න අනිවාර්යයෙන්ම. තේරුණාද? ඊට පස්සේ මේ තියෙන සිතියම අඳපු එකක්. හරි. අපි අදින්නවද දැන් මේවා සිතියම අදින්න කොහොමද? හරි. සිතියම පිළ කරන පියවර ටික මොනවද? අපි ඔය ඔක්කොම පුතේ එකෙන් බලනවා ඊට පස්සේ. හරි. බලන්න මායිම් යම් භූමියකට ප්‍රදේශයකට හරි යම් භූමියකට ප්‍රදේශයකට ඊට පස්සේ බාහිර සීමාවකට පෙන්눔 කරයි. හරි. සීමාව මායිම යම් භූමියක ප්‍රදේශයක බාහිර සීමාව. දැන් ඔයාලගේ ඉඩමේ ඔයාලගේ ගෙදර ඉඩමේ පුතේ බලන්න දැන් ගෙදර ඉඩමේ මායිම. මේ මායිමෙන් තමයි පුතේ ඔයාලගේ ගෙදර ඉඩමේ සීමාව තීරණය කරන්නේ. නේද? එතකොට මායිම මගින් සීමාවන් පිළිබඳ අදහසක් ලබා ගත හැක. එනම් යම් ශේත්‍රයක් සීමා කර දක්වයි.
ඊට පස්සේ තියුණු මායිම් බලන්න ඍජු රේඛාවලින්ද තියුණු මායිම් කියන ඒවා පුතේ කොහමද ඍජු රේඛාවලින්ද මෘදු මායිම් බලන්න වක්‍ර රේඛා මගින්ද පෙන්눔 කළ හැක හරි තියුණු මායිම් ඍජු රේඛාවලින්ද මෘදු මායිම් වක්‍ර රේඛාවලින්ද පෙන්눔 කළ හැකිය පැහැදිලි ඊට පස්සේ පුතේ බලන්න දෘශ්‍ය ස්කන්ධය භූමිය අලංකරණය සඳහා යොදා ගන්නා සියලුම භෞතික ද්‍රව්‍ය දෘශ්‍ය ස්කන්ධ ලෙස හඳුන්වයි. හරිද? දෘශ්‍ය ස්කන්ධ කියලා කියන්නේ පුතේ මොනවද? සියලුම භෞතික ද්‍රව්‍ය. මොනවද? ශාක හා ගොඩනැගිලි අනිකුත් ඒවා බලන්න බංකු මං පෙත් ලිං ඔන්චිල්ලා. ඊට පස්සේ බලන්න වයනය භූමිය අලංකරණයේදී යොදා ගන්නා මෘදුઅංග මගින් දෘඩුඅංග මගින් පෙන්눔 කරන මතු පිට ස්වභාවය. මොකද්ද පුතේ කියන්නේ? භූමි අලංකරණය යොදා ගන්නා මෘදුઅංගයි දෘඩාංගයි මගින් පෙන්눔 කරන මතු පිට ස්වභාවය. ශාකවල පත්‍ර විශාල නම් කටු සහිත බූව සහිත නම් රළු අයනයක්ද? රළු අයනයක් කියන්නේ පුතේ මොකක්ද එහෙනම්? ශාකවල පත්‍ර විශාලයි. එන විශාල පත්‍ර තියෙන්නේ. පත්‍ර විශාලයි. කටු තියෙනවා. බූව තියෙනවා. මොකද පුතේ? ශාක පත්‍ර විශාලයි. කටු තියෙනවා. බූව තියෙනවා නම් අන්න පුතේ රළු අයනයක්. රළු අයනයක්. ඊට පස්සේ ගඩොල් බිත්ති, කළුගල් බිත්ති, ගඩොල් බිත්ති, කළුගල් බිත්ති අක්‍රමවත්ව නිම කිරීමෙන් අන්න රළු බවක් ආයෙත් පෙන්눔 කරනවා. පැහැදිලිද? එතකොට බලන්න තෘණ වර්ග මගින් මං මාවත් වැලි අතුරා බිමනේ පත්‍ර කුඩා සාක මගින් මුදුරු වයින් බලන්න තෘණ වර්ග වලින් මං මාවත් වැලි අතුරලා තියෙනවා නම් කුඩා පත්‍ර නම් අන්න පුතේ මෘදු වයින්. ඔය මේ මෘදු වයින් රළු වයින් පුතේ විභාගෙත් දැනගන්න ඕනි. MCQ වල එහෙම පුතේ අහනවා. එහෙනම් මතක තියාගන්න. රළු වයින්ක් කියලා පුතේ කියන්නේ මොකක්ද? සාක පත්‍ර විශාලයි, කටු තියෙනවා, බූව තියෙනවා, ගඩොල් බිත්ති, කළුගල් බිත්ති. ඊට පස්සේ තෘණ වර්ග මගින් මන්මාවත් වල වැලි අතුරලා පත්‍ර කුඩා අන්න පුතේ මෘදු වයනයක්. පැහැදිලිද? හරි. ඊට පස්සේ බලන්න මේ තියෙන මෘදු. මේ බලන්න මෘදු, රළු, ආයත් මෘදු. බලන්න. ඊට පස්සේ පුතේ ඔන්න එනවා භූමි ලංකරණයේ තියෙන මූල ධර්මයන් ටික බලන්න. හරි. එතකොට මේ මූල ධර්මයන් බලන වැඩේදී දරුවෝ හරි දැන් මෙතන ඉන්න ගාන් වලට ගිහින් තියෙන ළමයි ඉන්නේ නේද නේද ගාන් වලට ගිහින් තියෙන ළමයි නෑනේ පෙරදින ගාන් එකට ගිහින් තියෙන ළමයි දාන්න බාන්න chat එකට පෙරදින ගාන් එකට ගිහින් තියෙන කියලා පෙරදින ගාන් එකට ගිහලා පෙරදින ගාන් එක ඊට පස්සේ හග්ගල ගාන් එකදී පෙරදින ගාන් එක හග්ග ගාන් එක ඊට පස්සේ හම්බන්තොට පැත්තේ ළමයි කොහෙද මිරිජ්ජවිල තියෙන ඩ්‍රයිසෝන් බොටනිකල් ගාන් එක නේද ඊට පස්සේ ආයෙ කොහෙද තියෙන්නේ සීතාවකක් තියෙන එකක් නේ රත්නපුර පැත්තේ ළමයිට යන්න කුරුණෑගල ළමයි කොහෙද යන්නේ කුරුණෑගල ළමයි යන්නේ පෙරදිනේ නේ නේද ගාන වලට ගියන අවුරුදු දෙකක්ම නේද? එතකොට දැන් ඔන්න ගාන වල ගිහින් දැකපු දේවල් තමයි දැන් අපි බලන්න හදන්නේ මොනවද කියලා. ගාන වල ගිහින් මොනවද දැක්කේ? ගාන ගියේ ඇයි? මල් බලන්න ගියේ නේද? ගාන ගියේ ඇයි මල් බලන්නනේ? සැට් එක දාන්නේ නැහැ. නිදිමත කම්බේ නේද නෑනේ. නිකන් ඉන්නවා. ඔය හේ උදේ බලගෙන ඉන්නත් සැට් එක දාන්න බෑ. ගාන වලට ගියේ ඇයි? පෙර දින ගානට කවුද ගිහින් තියෙන්නේ? හරි. හරි. අම්මෝ සැට් එකට නම් මොකක්ද දාන්නේ? ලයිව් එක බලන්න විතරයි ආවේ. එහෙමද? ගියපුවා ළමයි හරි ඇක්ටිවිටි මේ ළමයි. මේ වීඩියෝ එකක් දැම්මම බලන් ඉන්නවා නිකන්. ඔය ඉන්නේ ඉතින්. මොනවද chat එකට දාන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ. ගිය පාර හිටපු ළමයි හරිත මිතුරු කියලා. වැඩ කර උන්ට මතකයි හරි. කෑගල්ල පැත්තේ ළමයි ගිය පාර හිටියා. ඇක්ට් මේ උන්ට මාර ප්‍රශ්න දෙව හරිත මිතුරු. මල් බලන්න. ඉෂාන් ජයවර්ධන මල් බලන්න තමයි ගාන ගිහින් තියෙන්නේ. මම කඩන්න ගියේ නැද්ද? හරි ඊට පස්සේ නිදිමත නෑනේ. chat එක අනිත් කට්ටියට ඕපන් නේද ළමයි?
මල් බලන්න මල් බලන්න. හරි ප්ලේස් එකකට එමු. ඊට පස්සේ මට ලයිව් එක පරක්කු වෙලාද යන්නේ. නැත්තම් මේ ලයිව් එකේ ඉන්න කට්ටිය ගොඩක් පිටිපස්සෙන් ඉන්නව ඇත්තනේ. පරක්කු වෙලා ඇවිල්ලා. එහෙම දන්නේ නැහැ නේ. එහෙම කියලා මං හිතුවා. ලයිව් එකේ ඉන්න කට්ටිය දැන් පැය භාගයක් පස්සෙන් පැයක් පස්සෙන් හිමිනවද දන්නේ නැහැ නේ. ඊට පස්සේ බලමු පුතේ භූමිය ලං කරන මූලධර්ම. බලන්න. ප්‍රමාණය හා අනුපාතනය. බලන්න. උද්‍යානයේ ප්‍රමාණය උද්‍යානයේ ඇති අනෙකුත් අංගවල ප්‍රමාණය ගොඩනැගිලි මංමාවත් ශාක පැහැදිලි එකිනෙකට ප්‍රමාණාත්මකව ගැලපී තිබීම සමානුපාතික වීම අවශ්‍ය වේ. පැහැදිලි බලන්න මේ ගොඩනැගිල්ලට ලොකු ගස් දෙකක් තියෙනවා. මේකට ගොඩනැගිල්ලට සමාන පොඩි සමාන වගේ ගස් ටිකක් තමයි තියෙන්නේ. හරි. එතන පුතේ බලන්න ප්‍රමාණය හා අනුපාතය. උද්‍යානයේ ප්‍රමාණය හා උද්‍යානයේ ඇති අනෙකුත් අංගවල ප්‍රමාණය. කියන්නේ ගොඩනැගිල්ලක් තියෙනවා නම් ගොඩනැගිලි ප්‍රමාණය. ඊට පස්සේ මංමාවත් වෙන එක ප්‍රමාණය. ඊට පස්සේ ශාක ආදී එක ප්‍රමාණවත් ගැලපෙන සමානුපාතික වෙන්න ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ බලන්න අනුපිළිවෙල. අනුපිළිවෙල බලන්න. භූමි ලංකරණයේදී යොදා ගන්නා ශාක වැටි පාත්ති අනුපිළිවෙලින් කුඩා සිට විශාල තෙක්. මොකද කියන්නේ අනුපිළිවෙලින් කුඩා සිට විශාල තෙක් පාත්තිවල ප්‍රමාණය විශාල සිට කුඩා වන ලෙස හෝ භූමිය අනුව සැකසීමෙන් උද්‍යානයට අලංකාරයක් එක් කළ හැක. පැහැදිලිද? භූමි ලංකරණයේදී යොදා ගන්නා ශාක වැටි පාත්ති අනුපිළිවෙලින් කුඩා සිට විශාල වෙනකම් හරිද? එක්ක කුඩා එකේ ඉඳන් විශාලකට එනකම්. එහෙම නැත්නම් පාත්තිවල පුතේ කොහමද? විශාල එකේ සිට කුඩා කරන සැකසීමෙන් උද්‍යානයට අපිට අලංකරණයක්. පොඩි එකේ ඉඳන් ලොකු එකට එහෙම නැත්නම් ලොකු එකේ ඉඳන් පොඩි එකට. පැහැදිලිද? එතකොට බලන්න රිද්මයානුකූල වෙනින් ඩයග්‍රෑම් එක. රිද්මයානුකූල බව. ඊට බලන්න භූමි අලංකරණයේදී යොදා ගන්නා දෘಢ අංග. භූමි අලංකරණයේදී යොදා ගන්නා දෘঢ় අංග මෘදු අංග මෙන්ම කලා මූලයන් නැවත නැවත යෙදීමෙන් උද්‍යානයේ ක්‍රමානුකූලව වෙනස් වී යන ආකාරයන්ට හරි උද්‍යානයේ ක්‍රමානුකූලව වෙනස් වී යන ආකාරයක් දක්නට ඇත. එවිට රිද්මයානුකූලව එම වෙනස් වීම පෙන්눔 කිරීමෙන් උද්‍යානය තුල ඊතා ක්‍රමවත් බවක් ප්‍රකාශ කළ හැකිය. උද්‍යානය තුල මොකද කරන්න පුළුවන් අපිට ක්‍රමවත් බවක් ප්‍රකාශ කළ හැක. බාහන තුලිත බව. හරි තුලිත බව. එතකොට බලන්න භූමි අලංකරණයේදී උද්‍යානයේ පිහිටුවන අංග උද්‍යානයේ උපකල්පනය කරන ලද රේඛාවක දෙපස සමබරව පිහිටා තිබීම තුළින් තුලිත බව කියලා අපි කියනවා. තුලිත බව. මොකක්ද තුලිත බව කියලා කියන්නේ? භූමි අලංකරණයේදී උද්‍යානයේ පිහිටුවන අංග උද්‍යානයේ උපකල්පනය කරන ලද රේඛාවක දෙපස නේද? සමබරව පිහිටා තිබීම තුළින් තුලිත බව කියලා කියනවා. සමතුලිත ආකාර දෙකක් උද්‍යාන විද්‍යාවේදී භාවිත කරනවා. සමමිතික සමතුලිතතාව. හරි සමමිතික සමතුලිතතාව. ඊට පස්සේ අසමමිතික සමතුලිත බව. මොකද ආකාර දෙක පුතේ එක සමමිතික සමතුලිතතාව දෙක අසමමිතික සමතුලිත බව. හරි. හරි. පුතේ ඊයේතර ඔයාලා දාපුව මේ කමෙන්ට් එක ලයිව් chat එකේ වුණාට පස්සේ නැති වෙලා යනවා. හරි. ඊයේ පේපරේ බලලා ඉවරලා කවුරුත් දාලා තිබ්බේ නැහැ. ඔයාලා පුතේ මෙහෙම 40 ගණක් කියන ලයිව් එකෙත් නේද? මෙහෙම කරන්න. හරි ඔයාලා පුතේ කර බිල්ලෝ වගේ ඉන්න එපා මට පොඩ්ඩක් කියන්න මැසේජ් එක ටයිප් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන් මම දන්නේ නැහැ මොකක්ද සිටුේෂන් එක කියලා ඔයාලා වැඩක් කරගන්නවද දන්නේ නැහැ හරි ඒක නිසා ඔයාලට ඒක කොහොමද වැඩක් වෙන්නේ මම හරි ආසයි අනිත් පැත්තට බලන්න කියන්නේ ප්‍රෝග්‍රෑමින් අදහසක් ගන්න පැහැදිලිද ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම මේ ලයිව් එක ඉවර වුණාම ලයිව් එකේ chat එකට නෙවෙයි ලයිව් එක ඉවර වුණාම වීඩියෝ එකට කමෙන්ට් එකක් ඉදිරිය පුතේ දාගෙන යන්න මොකක්ද මේක ඔයාලට වැඩක් වුණාද කියලා පැහැදිලි ඊයේ එකටත් දාන්න පැහැදිලි ඒක බැලුවේ නෑ මම බැලුවා ඊකක් දාලා තිබ්බේ පේපර් ක්ලාස් එකට ජොයින් වෙන ළමයි තුන් හතර දාලා තිබ්බේ බැරුණාම ඊයේ ළමයි 700 ගණන් බලලා තිබ්බා හැබැයි ඉතින් බලපු එකේ කිසිම එකක් නෑ
හරි ඒක දාන්න පුතේ හරි දැන් මේ ලයිව් chat එකේ තියෙන්නේ ගෝණ බිල්ලෝ කියෝ ටිකක් එන්න මොක්කු වෙනවද දන්නේ උන් කතා කරන්නේ නැද්ද හරි ඊට පස්සේ එන්න මොකද පුතේ ආකාර දෙක එකක් සමමිතික සමතුලිතතාව අසමමිතික සමතුලිත බව පැහැදිලිද මොකද්ද සමමිතික සමතුලිතතාව අසමමිතික සමතුලිත බව සමමිතික සමතුලිතතාව බලන්න මෙහිදී භූමියේ එක් පසක ඇති අංග හා සමානවම අනෙක් පසින් පිහිටවීම අරමුණු කෙරේ මොකද පුතේ කියන්නේ මෙහිදී භූමියේ එක් පසක ඇති අංග සමානවම අනෙක් පසෙන් තියෙනවා මේ පැත්තේ තියෙනවා නම් ගහක් මේ පැත්තෙත් ඒ වගේම ගහක් හදනවා අන්න පුතේ එතකොට මොකද්ද කියලා කියන්නේ සමමිතික සමතුලිත බව මොකද තියෙන්නේ සමමිතික සමතුලිත මේ දෙපැත්තම සමානයි අසමමිතික සමතුලිත බව කියන්නේ මේ බලන්න මේ එතකොට මේ සමමිතික තුලිත බව කොහෙද තියෙන්නේ හමුදා මූලස්ථාන පුතේ ගොඩක් තියෙනවා මේක හරි හමුදා මූලස්ථාන මේ අසමමිතික සමතුලිත බව කියලා කියන්නේ මොකද්ද අසමමිතික සමතුලිත බව කියලා කියන්නේ මොකද්ද බලන්න උද්‍යානයේ කල්පිත රේඛාවේ එක් පසක පවතින අංග හරි එක් පසක පවතින අංග අනෙක් පස නොහොපීටන විට දීහා එක් පසක පවතින පෙනුම අනෙක් පස පෙන්වීම අපහසු විට මෙම ක්‍රමය යොදා ගැනේ. මෙහිදී දෘශ්‍යාකර්ෂණය සාපේක්ෂව අඩු අතර නිර්මාණයද සාපේක්ෂව අසීරුයි. හරි මේක අසීරුයි මේ නිර්මාණය කරන්න. හැබැයි මේක පුතේ නිර්මාණය කරන්න ලේසියි. ලොකු ගහයි පොඩි ගහයි. පැහැදිලි? හරි ලේසියි. ඊට පස්සේ ඒකීය භාවය වань උද්‍යාන නිර්මාණයේදී යම් තේමාවක් මුල් කරගෙන ඊට අනුකූලව යොදා ගන්නා සිය දෘඩාංග මෘදුઅංග හා කලා මූලයන් භාවිතා කිරීමයි. පුතේ මොකද ඒකීය භාවය කියලා කියන්නේ? තේමාවක්. හරිද? එතකොට ඒ තේමාව මුල් කරගෙන ඒකට ගැළපෙන විදිහට අපිට තියෙනවා මාතෘකාවක්. ඒ මාතෘකාවට ගැළපෙන්න අපි රචනාවක් ලියනවනම්. යන්නේ කොහොමද මල්ලේ පොල් වගේ නෙමෙයි. එතකොට අපි ගාර්ඩන් එකක් හදනකොට අන්න පුතේ ගාර්ඩන් එකටත් තියෙනවා පුතේ යම් කිසි තේමාවක්. අන්න ඒ තේමාව මුල් කරගෙන අපි අපේ තියෙන දෘඩාංග ටිකයි අපේ තියෙන මෘදුාංග ටිකයි මොකද්ද කරන්න ඕනි? අපි ගන්න ඕනේ. බලන්න ළමා උද්‍යානයත් තොර ගන්නකොට හරි. ඒකට අපි ගන්න දෘඩාංග මෘදුාංග ටික ළමයන්ගේ ආරක්ෂාවට ගැලපෙන්න ඕනේ. ඒ ළමයන්ගේ ආරක්ෂාවට අපි තෘණ හදන්න ඕනේ. යෝග්‍ය පැලෑටි පමණක් යොදා ගැනීම. යොදා ගන්නා මෘදුාංග උණුසුම් වර්ණ වලින්. ළමයිට උණුසුම් වර්ණ පාවිච්චි කරන්න ඕනේ. උණුසුම් වර්ණ. තෘණ පිට්ටි යොදා ගැනීම නේද? ඒ වගේ ඒවා තියෙනවා. හරි. ඊට පස්සේ බලන්න අවධානය කේන්ද්‍රගත කිරීම. අවධානය කේන්ද්‍රගත කිරීම. බලන්න උද්‍යානයට පිවිසෙන පුද්ගලයන්ගේ අවධානය එක් ස්ථානයක් වෙත යොමු කිරීම සඳහා නිර්මාණයක් ඇති කිරීම මෙහිදී සිදු කරයි. හරි. ඒ සඳහා ප්‍රතිමා, ජලමල්, විවිධ බදුන් ආදී දේ යොදා ගනී. තවද එම අංගයන් වෙත ඇස නාභිගත කිරීමට යොදා ගැනීමෙන් එක් දිසාවක් නැරඹීමේදී හොඳින් දර්ශනය වේ. දැන් බලන්න ගාර්ඩන් එකට එහෙම පුතේ යනකොට ඒක යන්න තරම පුතේ ලස්සන ලොකු පිළිමයක් තියලා තිනවා. ගාර්ඩන් එක ගේට් එකේ ඇතුළට එද්දිම. මොකක්ද වෙන්නේ? අපි යන හැමෝම යන්නේ අර ගාර්ඩන් එකේ මොකක් බලාගෙනද? අර තියෙන ස්ටැටු එක දිහා බලාගෙන, පිළිම දිහා බලාගෙන. අන්න පුතේ අපේ අවධානය පුතේ එක තැනකට කේන්ද්‍රගත කරනවා. ගේට් එකෙන් ඇතුළට එන හැම කෙනාගේම අවධානය එක ලක්ෂයකට පුතේ කේන්ද්‍රගත කරනවා. පැහැදිලිද? බලන්න විවිධත්වය. උද්‍යාන අලංකරණයේදී කලා මූලයන් මගින් පෙන්වන වෙනස්කම් ඇති කිරීමට උද්‍යානාංග යොදා ගැනීම මෙහිදී සිදුවේ. එවිට භූමියේ විවිධත්වය නිසා ඒකාකාරී බව ඉවත් වීමෙන් අවධානය රඳව තබා ගැනීමට හැකි වේ. විවිධ වර්ණ වලින් යුක්ත මෘදු අංග කීපයක් යොදා ගැනීම. මෘදු අංග පඳුරු සාග කප්පාදු කර විවිධ හැඩ ඇති කිරීම. භූමිය අලංකරණයේදී භාවිත කරන අංග බලන්න දෘඩාංග තියෙනවා මෘදුාංග තියෙනවා දෘඩාංග තියෙනවා. ආයෙත් දාලා තියෙන එක මොනවනේ? මෘදුාංග දෘඩාංග කියලා ආකාර දෙකක් තියෙනවා පුතේ අංග දෙකයි තියෙන්නේ. මෘදුාංග දෘඩාංගයි. ඒතර බලන්න භූමි අලංකරණයේදී භාවිත කරන
විවිධ ව්‍යුහ විවිධ කාර්ය සඳහා යොදා ගන්නා ඉදිකිරීම තමා අපි කියන්නේ දෘඩාංග කියලා. මොකක්ද දෘඩාංග කියලා කියන්නේ? අංග දෙනවා දෙකක්, එකක් දෘඩාංග අනිත් එක මෘදුාංග. දෘඩාංග කියලා කියන්නේ පුතේ මොනවද? අලංකාර කිරීමට ගන්න ව්‍යුහ යොදා ගන්න ඉදිකිරීම ඒ වගේම අමුද්‍රව්‍ය තියෙනවා. මෘදුාංග කියලා කියන්නේ ශාක ටික එහෙම. හරි පැහැදිලිද? එතකොට මේ උද්‍යාන බංකු, ගිම්හාන කුටි, මේස, පොකුණු, පිහිනුම් තටාක, ඔන්චිල්ලා. ඔය හැම එකම පුතේ දෘඩාංග. පැහැදිලිද? ඊට පස්සේ පුතේ බලන්න දෘඩාංග පාවිච්චි කරන එකේ තියෙන වැදගත්කම්. හරි? දෘඩාංග පාවිච්චි කරන එකේ තියෙන වැදගත්කම්. බලන්න උද්‍යානයක උද්‍යානයේ තියෙන ශෛලය ඉස්මතු කරන්න. හරි? මොකද්ද මේ උද්‍යානයක තියෙන උද්‍යාන ශෛලය කියලා කියන්නේ? හිතන්න අපි හදන්නේ ජපන් උද්‍යානයක් කියලා. එතකොට මේ හදන ජපන් උද්‍යානයක් නම් ඒ ජපන් උද්‍යානයේ අර කුඩා දිය පාරවල් ලාම්පු පැහැදිලිද? අර ඒ වගේ දේවල් තියෙන්න ඕනේ. එතකොට උද්‍යානයේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් යන්න පාලමක්, යන්න පාරක්, වාඩි වෙන්න බංකුවක්, අවුවට ඉන්න තැනක් නේද? උද්‍යානයේ අවසන් නිමාව ඉක්මනින් ගන්න. දැන් පැලහේම හැදෙන්නේ යම්කිසි කාලයක් යනවා. පාත්‍ය තමයි මල් ටික පැල ටික හැදිලා මල් ටික කාලේ. හැබැයි මේ දෘඩාංග කෙනා පුතේ ගෙනාවා තිබ්බා. පිළිම ගෙනාවා තිබ්බා. පැහැදිලි? උද්‍යානයේ කුටේ ගිම්හා කුටේ හදුවටක් ගාලා. හරි අන්න ඒ වගේ. ඊට පස්සේ නඩත්තුව පහසුයි. හැදුවට පස්සේ හැදුව තමයි ඉතින් තින්දරයක් ගාන විතරේ පස්සේ තියෙන්නේ. හැමදාම උදේට වතුර දාන්න නැහැ. එහෙම ප්‍රශ්න නැහැ. අලංකාරය වැඩි කර ගැනීම උද්‍යානයේ ඒකාකාරී බව මඟහරවා ගැනීම. උද්‍යානයේ තියෙන ඒකාකාරී බව මඟහරවා ගැනීම. හරි. එතන පුතේ බලන්න උද්‍යාන නිර්මාණයක භාවිතා වන විවිධ දෘඩාංග. ඒතර උද්‍යානය නිර්මාණය කරනකොට පාවිච්චි කරන විවිධ දෘඩාංග තියෙනවා බලන්න. ජලාශ්‍රිත ව්‍යුහ. බලන්න. උද්‍යාන නිර්මාණයේදී යොදා ගන්නා ජලාශ්‍රිත ව්‍යුහ උද්‍යානයේ ඉතා අලංකාරයක් එක් කරයි. පොකුණු, දියඇලි, නාඩ තටාක, වතුරමල් වගේ ඒවා. බලන්න පොකුණක් නිර්මාණය විධිමත් අවිධිමත් ආකාර දෙකටම කරන්න පුළුවන්. හරි? එක්ක අපිට ඕන නම් විධිමත් විදිහට කරන්න පුළුවන්. නැත්නම් අපිට අවිධිමත් විදිහට කරන්න පුළුවන්. දෙකෙන් එකයි. පොකුණු නිර්මාණය විධිමත් විදිහට කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න පොකුණු නිර්මාණයේදී පොකුණ ප්‍රමාණය ආදී වෙන අවධානය යොමු කරන්න ඕනේ. හරි ඊට පස්සේ පොළොව මට්ටමේ පොකුණු සෑදීමේදී සලකුණු කළ මායිම් පස් ඉවත් කර පස තලා ඒ මත කොන්ක්‍රීට් මිශ්‍රණයක් යොදා ස්ථිර පොකුණක් සාදාගන්න ඕනේ. ඊට පස්සේ බලන්න දිය ඇල නිර්මාණයේදී පාලම් ශක්තිමත් විය යුතුයි. අවශ්‍ය උසකට ගල් අල්ලා දිය ඇල නිර්මාණය කළ යුතුයි. ජලය පොම්බ කිරීමට නිමග්න ජල පොම්පයක් භාවිතා කරන්න ඕනේ. පැහැදිලි මේ දින පොකුණ. මේ දින නිමග්න ජල පොම්පයක් දාලා තියෙන යටින් උඩරේට. පැහැදිලි? ඊට පස්සේ පුතේ මේ දින ආරුක්කු ඊට පස්සේ පගෝලා පැහැදිලි බලන්න උද්‍යාංකරණයේ සඳහා ආරුක්කු සහ පගෝලා සැකසීමේදී පහත ශිල්ප ක්‍රම අනුගමනය කරන්න ඕනේ. කොහොමද අපි හදන්නේ කියලා බලමු. පගෝලයක් ආරුක්කුවක් හරි. ආරුක්කුවේ ප්‍රධාන ආධාරක 2 මීටර පමණ උසින් සෑදීම. මේ සඳහා මොනවද? ලී ගන්න පුළුවන්. යකඩ ගන්න පුළුවන්. කොන්ක්‍රීට් කණු ගන්න පුළුවන්. පැහැදිලිද? මෙම ආධාරක මත 20යි 30යි සෙන්ටිමීටර පමණ උසින් අර්ධ කවාකාර හැඩයට කොටු දෙලක් සවි කිරීම. හරි? කොටු දෙලක් අර්ධ කවාකාර හැඩයට හයි කරනවා. ඊට පස්සේ ආරුක්කුවේ පාදයේ සිට මදක් ඈතින් ආරෝහක සිටුවා ආධාරක පුහුණු කිරීම. පැහැදිලිද? ඊට පස්සේ බලන්න. පගෝලා සඳහා එල්ලා වැටෙන මල්සාක විශේෂ භාවිතයෙන් අලංකාර වැඩි වෙනවා. පගෝලා වල පුතේ මොකද්ද වෙන්නේ? මේ එල්ලා වැටෙන ශාක විශේෂ භාවිතා කරලා අපිට හදන්න පුළුවන් පගෝලා. උද්‍යාන බංකු සහ ගිමන්හල් නිර්මාණයේදී පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන් අපිට.
බාන්න. උද්‍යාන බංකු සවි කිරීමට උද්‍යාන මනාව දිස්වන සෙවන සහිත ස්ථාන තෝරා ගැනීම. පැහැදිලිද? උද්‍යාන බංකු සවි කිරීමට උද්‍යානය මනාව දිස්වන සෙවන සහිත ස්ථාන තෝරගන්නවා. ඊට පස්සේ ගිමන්හල් ගඩොල් හෝ සිමෙන්ති ඇතිරු වේදිකාවක් මත සාදා ගන්නවා. ඊට පස්සේ සිරස්ව පිහිටුවන ලද කොන්ක්‍රීට් යකඩ කණුවක් මත අවශ්‍ය හැඩයට අවශ්‍ය අමුද්‍රව්‍ය භාවිතා කරමින් වහලේ සාදා ගන්නවා. පැහැදිලි? මේ තියෙන්නේ දෘඩාංග ටික. මේ තියෙන්නේ පාලම් සහ පාරවල්. මේ බලන්න. පාලම් සහ පාර නිර්මාණයේදී බලන්න දියාගල් මතින් තැනු කොන්ක්‍රීට් යකඩ ලී ස්ථාන ගොඩක් නෙමෙයි. ඒ කියන්නේ දිය පාරක් තියෙනවා. ඒ දිය පාර උඩින් ලී වලින් හරි යකඩෙන් හරි සිමෙන්තු වලින් හරි ගොඩක් අර පාලම් වගේ හදන්නේ. ඒක තමයි ගොඩාක් ජනප්‍රියනේ. ඊට පස්සේ පාලමේ ආකෘතිය නිමාව අවශ්‍ය පරිදි හදා ගන්න ඕනේ. ඊට පස්සේ බලන්න පස් පුරවන ලද ගෝණි මත කොන්ක්‍රීට් මිශ්‍රණය ඇතිරීමෙන් අවශ්‍ය හැඩය සකසා ගත හැකිය. ඊට පස්සේ උද්‍යාන පාරවල තාර බොරළු වැලි ගඩොළු කළුගල් කොන්ක්‍රීට් ගල් ඇතිරීම කළ හැකිය. පියවර කඩ බලන්න තෘණ පිටි හරහා ගමන් කිරීමට පියවර කඩ යොදාගත හැකිය. ඊට පස්සේ මේවා විවිධ හැඩ අනුව නිර්මාණය කරගත හැකිය. හරි. ඊට පස්සේ ඔන්න පුතේ මෘදුවාංග. හරි. දැන් මේ ලයිව් එකේ ඉන්න ළමයි දැන් 34ක් ඉන්නවා. පැහැදිලි? දැන් ඔයාලා මෙන්න මේ නම්බර් එකට දාන්න 17 යුනිට් කියලා මැසේජ් එකක් WhatsApp දාන්න. ඔයාලට එවයි මොකක්ද එවන්නේ? එවනවා පේපරේ. මොකද්ද පේපරේ? 2015 ඉඳලා 2025 වෙනකන් මෙන්න මේ පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්න ටික දාලා හදපු පාස් පේපර් කලෙක්ෂන් එකේ අප්ඩේටඩ් PDF එක. හරි? මාකින් එකත් එක්ක දෙන්න බලන්නම්. එවන් ලියලා දාන්න මැසේජ් එකක් මෙන්න මේ නම්බරේට ළමයි ටිකට අද දානවා අපි පේපරේ. දාන්න. මැසේජ් එකක් දාන්න මෙන්න මේ නම්බරේට. ඊට පස්සේ හරිනේ? දාන හැමෝටම රිප්ලයි එකක් ඒ පේපරේ. භූමිරංගන නිර්මාණකරුවාගේ දක්ෂතාව මත සාකල ස්වභාවික අලංකාරයක් කුණුකර නිර්මාණයක් යොදා ගනිමින් ඉත අලංකාර උද්‍යාන බීරගත හැකිය. තෘණ පිටි උදේ බලන්න භූමි අලංකරණයේදී මෘදුවංග ලෙස තෘණ පිටි යොදා ගැනීමේ වැදගත්කම. බලන්න අලංකාරය සහ භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව. ඊට පස්සේ හිස් අවකාශ සම්පූර්ණ කිරීම, පාංශු කාදනය අවම කිරීම. ඊට පස්සේ තෘණ පිටි සඳහා තෘණ වර්ග තෝරා ගැනීමේදී භාවිතය පාර්ශ්වික තත්ත්ව නඩත්තු කටයුතු පිළිබඳව අවධානය යොමු කළ යුතුය වේ. නිතර පෑගෙන තෘණ පිටි වලට පොතු තෘණ පෑගීමක් නොවේ නම් නිල් තෘණ උදුපේලිය ආදියද විවිධ ප්‍රදේශවලට ආවෙන තෘණ වර්ගද යොදාගත හැකිය. ඊට පස්සේ ඔන්න තෘණ පිටිත් හරි. එතන පුතේ මේකේ දැනගන්න ඕනේ මේ නිතර පෑගෙන තෘණ පුතේ පාවිච්චි කරන්නේ පොතු තෘණ නැත්නම් මේ බෆලෝ ග්‍රාස්. හරි? පෑගීමක් වෙන්නේ නැති තැනකට පාවිච්චි කරන්නේ නිල් තෘණ බ්‍රූ ග්‍රාස් උදුපේලිය වගේම. විවිධ ප්‍රදේශවලට ආවේනික තෘණ වර්ගද තියෙනවා. හැබැයි ගොඩාක් MCQ වල පුතේ අහන්නේ මෙන්න මේ දෙක පොදු තෘණයි මේ නිල් තෘණ මේ බෆලෝ ග්‍රාස් එකයි මේ බ්ලූ ග්‍රාස් කියන එක තමයි අහන්නේ. හරි? ඊට පස්සේ ශාක වැටි බලන්න. භූමිය අලංකරන මෘදුවාංගයක් ලෙස ශාක වැටි යොදා ගැනීමේ අරමුණු. බලන්න උද්‍යානයේ අලංකාරයක් එක් කිරීම. අනවශ්‍ය ස්ථාන ආවරණය කිරීම. මායිම් වෙම් කිරීම. ඒ අනුව තෝරා ගන්නා පඳුරු පැලෑටි වර්ග වෙනස් කළ යුතුය. බලන්න උදාහරණ. පාත්‍ය බෙදීමට විවිධ වර්ණ වලින් යුතු කුඩා පඳුරු ලෙස වැරෙන ශාක විශේෂ යොදා ගැනීම.
හරි. යම් ප්‍රදේශයකට යාම ඒම වැළැක්වීමට කියන්නේ අපිට මේ ඉඩමේ මෙතනින් එහා පැත්තට යන එක නවත්තන්න උසට වැටෙන පඳුරු වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. පාරවල් දෙපස පුතේ පාර දෙපැත්තේ අන්න පාර දෙපැත්තේ වැටි විදිහට හදන්න පඳුරු පාවිච්චි කරන්න පුළුවන්. හරි ඔය වගේ දේවල් තමයි මෘදුවාංග. බාන් වැටි සැකසීමට ගන්න ඒවා රත්මල්, ගංගවරැල්ල, බලසැඳිරිය, සයිප්‍රස්, ඇට්ටේරියා, කුරුයිද්ද මේ යාමේ වැට මම්මාවත් දෙපැත්තේ හදලා ඊට පස්සේ බෝදර බලන්න මේ මෘදුවාංගය බෝදර බලන්න භූමිය අලංකරණයේදී බෝදර ලෙස හඳුන්වන්නේ එක් දිගට මාවතකට වැටකට බලන්න එක් දිගට මාවතකට වැටකට තාප්පයකට මායිමකට මොනවටද පුතේ මාවතකට වැටකට තාප්පයකට මායිමකට ස්ථාපනය කරන ලද 1.5 මීටරයට වඩා අඩු පල්ලක් පල්ල පුතේ මොකක්ද වෙන්න ඕනි 1.5 මීටරයට වඩා අඩු වෙන්න ඕනි යුත් විවිධාකාර උසින් යුතු පඳුරු ගොන්නක් විවිධාකාර උසින් යුතු පඳුරු ගොන්නක් හරි බෝධනට ගන්න පුතේ හරි දැන් මෙතන කියන්නේ එක දිගට මාවතක වැටක තාප්පයක තියෙන්නත් ඕනි පළල 1.5 වඩා අඩු වෙන්නත් ඕනි එතකොට බලන්න ගංගවරල්ල අන්දර පෝලියාස් ක්ලෝන් කෝලියාස් වගේ දේවල් තියෙනවා ඊට පස්සේ පුතේ බලන්න මල් පාත්ති උද්‍යාන අලංකරණය සඳහා මෘදුවාංගයක් ලෙස මල් පාත්ති එකතු කර ගැනීම වැදගත්කම බලන්න උද්‍යානයේ දර්ශනතල වෙනස් කිරීමට පහසුවෙන් භාවිතා කළ හැකිය උද්‍යානයේ අලංකාරයක් විවිධත්වයක් ලැබෙනවා උද්‍යානයේ ප්‍රාණවත් බව ආකර්ශනීය බව වැඩි කරමින් සමනලයන් කුරුල්ලන් ටික ආකර්ෂණය කර ගන්න පුළුවන් මල් පාත්ති තිබ්බහම බාන් මල් පාත්ති වල යොදා ගන්න සාක විශේෂ නේ මේවා දන්නවද මල් පාත්ති වල ගන්න විදිහ අමුත්‍ය මම උඹලට උගන්නන්න ඕනේද නේ මම අමුත්‍ය කඩන් කරන්න ඕනේද නැහැ මොකද කූඩලු සීනියාස් අටපෙද්දියා සලවෙන දාස්පෙද්දියා හරි මෙදින මල් පාත්ති වල හදන මල් බා තනි ශාක හදනවා බලන්න බාන් අවධානය කේන්ද්‍රගත කිරීමේ ස්ථානයකදී තනි ශාක උපයෝගී කර ගනි තනි ශාක උපයෝගී කර ගනි බලන්න උදාහරණ සයිප්‍රස් දේවදාර ඇරිවිකේරියා තනි ශාක යොදා ගැනීමේදී සාමාන්‍ය පෙළ රෝපණ ක්‍රමයට කුඩා පෙළයක් රෝපණය කර ගැනීම හෝ වැරුණු ශාකයක් පුතේ මේ රූට් බෝලින් කළා මේ මුල් බෝල කර හරි මුල් බෝල කර පිටුවීම කියන ක්‍රම දෙක පාවිච්චි කරනවා පොඩි කාලේ පුතේ පොඩි පෙළ හිටවල ලොකු කර ගන්නවා එහෙම නැත්නම් රූට් බෝලින් කරලා ඉවර වෙලා මොකද්ද කරන්න ඕනි හිටව ගන්න ඕනි ෂණික උද්‍යාන නිර්මාණයේදී මුල් බෝල කර සිටුවා ගැනීමේ ක්‍රමය දැන් එකපාර අපි ගාන්නක් හදනවනම් අර පොඩි පෙළ හදලා ලොකු වෙනකම් බලන් ඉන්න බෑනේ ඒතකොට රූට් බෝලින් කරලා තමයි අපි පෙළ හිටවන්නේ ඔන්න පුතේ උද්‍යානයක් ස්ථාපනය හා නඩත්තුව ඔන්න පුතේ අපි භූමි අලංකරණ සිතියමක් පිළිල කරමු ගිය පාර විභාගෙත් ඇහුවා ඔක මේ බලන්නේ එසේ එකක් අහන්න බැරි නෑනේ ඊට පස්සේ අනිවාර්යයෙන් මේ පාර්ට් එක බලන්න හරි අවසාන පාර්ට් එක මොකද්ද මේ පාඩේ අන්තිම පාර්ට් එක මේ භූමි අලංකරණයේදී කොහොමද සිතියමක් පිළිල කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප් කියන එක පැහැදිලිද බලන්න පළමු පියවර ස්ථාන නිරීක්ෂණය කිරීම හා සේවා ලාභියා සමග සාකච්ඡා කිරීම මොකද්ද පුතේ කියන්නේ ස්ථාන නිරීක්ෂණය කරනවා සේවා ලාභියත් එක්ක සාකච්ඡා කරනවා එතකොට භූමි අලංකරණය සිදු කළ යුතු ස්ථානය නිරීක්ෂණය කිරීමේදී බලන්න ඕනේ දේවල් ඔන්න ගිහිල්ලා පුතේ භූමිය බලලා සේවා ලාභියත් එක්ක තමයි ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්නේ දැන් ඔන්න මම එනවා මම ඇවිල්ලා ඔයාලගේ ඉඩමක ඔයාලා පුතේ කවුරු හරි දැන් ඔයාලා කාටරි වුණා ගාන්නයක් හදාගන්න. ඔයාලා මට කතා කරලා කියලා. දැන් ඕන මං ආවා. හරිද? මං ඇවිල්ලා පුතේ මොනවද බලන්නේ? භූමිය බලනවා. භූමියේ පස බලන්න ඕනි. භූ විෂමතාවය බලන්න ඕනි. භූමියේ තියෙන ජල වහනය බලන්න ඕනි. හරි? මායිම් බලනවා. කොහෙද මේ මායිම් තියෙන්නේ? ඒ මායිම් ටික ළඟ ඉගෙන පාරවල් මොනවද? මංමාවත් මොනවද? ඇලක් එහෙම තියෙද? ඔන්න ඔය ටික බලනවා. ඉඩම වටේ ඇවිදලා පුතේ ඔය ටික බලන භූමි සමීක්ෂණයක් කරනවා. හරි? බලන්න සෝරි පළවෙනි එක උදේ අපි කරන්නේ මේ සේවලාභියත් එක්ක සාකච්ඡා කරලා ඉවර වෙලා ස්ථානය නිරීක්ෂණය කරනවා
ස්ථාන නිරීක්ෂණය කරලා ඊට පස්සේ ඔන්න බලන්න දේශගුණික සාධකයේ බලනවා. මේක කොහාටද ආйти මේක තෙත් කලාපෙද මේක වියලි කලාපෙද ඈ ඊට පස්සේ මේකට ආලෝකය ලැබෙන්නේ කොයි පැත්තෙන්ද සුළඟ කොහොමද ලැබෙන්නේ සුළඟ දිශාව කොහොමද සුළඟ යන්නේ ටික බලනවා. හරිද? ඊට පස්සේ පවතින උද්‍යානාංග වැට පාරවල් මං පෙත් ලිං පොකුණු ශාක වර්ග නේද? සෙවන ලබා දෙන ශාක ඔය ටික බලනවා. ඊට පස්සේ විශේෂ ස්ථාන හඳුනා ගන්නවා. භූගත ජලනල පද්ධතියක් තියෙන තැන්. යටින් බටහෙම ගිහින් තියෙන තැන්. ඊට පස්සේ අවට පරිසරය, විදුලි රැහැන්. හරි. ওই ටික එහෙම හොඳට බලා ගන්නවා. ඊට පස්සේ පුතේ බලන්න භූමිය නිරීක්ෂණයෙන් පසු හොඳට බලන්න. භූමිය නිරීක්ෂණය කරලා පස්සේ මොකද පුතේ කරන්නේ? සේවාලාභියා සමග සාකච්ඡා කළ යුතුය. භූමිය නිරීක්ෂණය කරලා පස්සේ සේවාලාභියත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ඊට පස්සේ එහිදී සේවාලාභියාගේ අවශ්‍යතා හා අරමුණු පිළිබඳව හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. එහිදී සේවාලාභියාගේ අවශ්‍යතා අරමුණු පිළිබඳව හඳුනා ගැනීමත් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඉඩමට අදාළ භූමි සැලැස්ම සමෝච්ච සැලැස්ම ආදී වැදගත් ලියවිලි වල පිටපත් ලබා ගත යුතුය. දෙවන පියවර බලන්න භූමි සමීක්ෂණය. භූමි අලංකරණය සිදු කළ යුතු භූමියේ තත්වය සේවාලාභියාගේ අවශ්‍යතාවය අනුව ගැලපේද යන බව හා එසේ නැතිනම් ඊට අනුරූපව සිදු කළ යුතු ප්‍රතිකර්ම ආදී හඳුනා ගැනීම භූමි සමීක්ෂණයේදී කරනවා. හරිද? ඒ කියන්නේ භූමි තත්ත්වය බැලුවා, සේවාලාභියාගේ අවශ්‍යතාවය බැලුවා, ඔය දෙකම කලබල බලනවා. පැහැදිලිද? ඊට පස්සේ හඳුනාගෙන භූමි සමීක්ෂණය කරනවා. මේදි බලන්න පසේ තත්ත්වය වයනය, තෙතමනය, ජලවහන මොකද මේ මල්නේ හදන්නේ. එතන මේ හදන මල් ටිකට මෙතන ජලවහනේ ගැලපෙනවද? මේ වයනේ ගැලපෙනවා. මේ වයනේ මල් පාත්තියක් දාගන්න පුළුවන්ද? හරි. භූමියේ බෑවුම අපිට GPS පාවිච්චි කරන්න පුළුවන්. හරි. ආලෝකය ලැබෙන දිශාව. ආලෝකේ කොයිතරම් කාලයක් තියෙනවද? පැහැදිලි? ඊට පස්සේ භූමියේ දිග, පළල, පාත්ති දැමිය යුතු ස්ථාන, ශාක වැවිය යුතු ස්ථාන, මාර්ග, පියගැට පෙළ ආදිය, වාහන සඳහා මාර්ග, දැනට පවත්න අනෙකුත් අංග සහ ඒවායේ පිහිටීම, අවට ඉදිකිරීම සහ ඒවායේ බලපෑම්. හරි. ඔන්න ඔය කියන දේවල් ටික බලන්න ඕනේ. තෙවන පියවර තමයි පුතේ සංවර්ධනය. සැලසුම සංවර්ධනය කරනවා. දැන් අපි ගිහින් භූමිය නිරීක්ෂණය කරා, භූමිය බැලුවා. පැහැදිලි? ඊට පස්සේ පුතේ අපි මොකද්ද කරේ? භූමි සමීක්ෂණය නිරීක්ෂණය කරා, භූමි සමීක්ෂණය කරා. දැන් ඔන්න ඊට පස්සේ අපි සිතියම දැන් අදින්න හදන්නේ. හරි. එතකොට මේ සැලසුම පුතේ අපිට එකපාර මෙන්න කියලා එකපාර මෙහෙම සිතියමක් අදින්නේ නැහැ. මේකෙත් එක එක පියවර තියෙනවා. පුතේ බලන්න පළවෙනි එක තමයි මූලික සැලැස්ම තමයි බේස් ප්ලෑන් කියලා කියන්නේ. හරි. මේ බේස් ප්ලෑන් කියලා කියන්නේ බලන්න මෙහිදී භූමියේ දල සැලසුමක් නිර්මාණය සඳහා සමෝච්ච රේඛා සලකුණු කිරීම. පැහැදිලිද? මෙහිදී භූමියේ දල සැලසුමක් නිර්මාණය සඳහා සමෝච්ච රේඛා සලකුණු කිරීම. සත්‍ය ලෙස භූමියේ පිහිටන රේඛා සලකුණු කිරීම හා එක් එක් ස්ථාන සඳහා පවතින දුර ප්‍රමාණ සලකුණු කිරීම. මායිම් රේඛා බලන්න විශාල ශාක, ගොඩනැගිලි, විදුලි රැහැන් ආදී. ප්‍රාථමික සැලසුම් මූලික සැලැස්ම අනුව ප්‍රාථමික සැලැස්ම නිර්මාණය කරයි. හරිද? එතකොට මූලික සැලැස්ම පළවෙනි එකේ කරන්නේ පුතේ මෙහිදී බදින්නේ භූමියේ තියෙන දල සැලැස්මක් විතරයි. හරි. සමෝච්ච රේඛා ටික සලකුණු කරලා සත්‍ය ලෙස භූමියේ පිහිටන රේඛා ටික ඔක්කොම සලකුණු කරලා පවතින දුර ප්‍රමාණ වල ටික හොයලා පැහැදිලිද? මායිම් රේඛා ටික දානවා. එතනින් දැනට තියෙන විශාල ශාක ටික මොනවද? දැනට තියෙන ගොඩනැගිලි මොනවද? හරි. ඊට පස්සේ විදුලි රැහැන් ටික මොනවද? අන්න ওই ටික පුතේ අපි මේ බේස් ප්ලෑන් එකේ සටහන් කර ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ පුතේ අපි එනවා ප්‍රාථමික සැලැස්ම ප්‍රිලිමිනරි ප්ලෑන් කියන එකට. හරි. ප්‍රිලිමිනරි ප්ලෑන් කියන එක එනවා. එතනදී මෙතනදී කරන්නේ බං මූලික සැලැස්මට ගැලපෙන විදිහට ප්‍රාථමික සැලැස්ම අදිනවා. පැහැදිලි? මූලික සැලැස්මට ගැලපෙන විදිහට ප්‍රාථමික සැලැස්ම අදිනවා. ක්‍රියාත්මක වන සැලසුම අනුව රූප සටහන අදින බවත් එහිදී අරමුණු වලට අදාළව අංග හා නිර්මාණ යොදා ගනි. මෙහිදී අදිනු ලබන රූප සටහන් සම්මත සංකේත අනුව සටහන් කරයි. මෙහිදී අදින රූප සටහන් ටික මොකද්ද කරන්නේ?
සම්මත සංකේතات එක්ක සටහන් කරනවා. ඒවා මූලික සැලසුම්ේ හිස් තැන් වලට අන්තර්ගත කරනවා. ඒවා මොකද්ද කරන්නේ? මූලික සැලසුමේ හිස් තැන් වල ඒවා මූලික සැලසුමේ හිස් තැන් වලට අන්තර්ගත කරයි. භූමි අලංකරණ සැලසුමේ ක්‍රියාකාරී ඒකක ලෙස නිවසක නම් ඉදිරිපස මිදුල පිටුපස කොටස හා සේවා සපයන ස්ථානයක ආදිය හඳුන්වයි. හරිද? සැලසුමේ ක්‍රියාකාරී ඒකක සඳහා වෙන් කළ කොටස්වල නිර්මාණය කරන දෘඩාංග හා මෘදුවංග සංකේත භාවිතා කරමින් එම ස්ථානවල සටහන් කිරීමට සංකේත හෝ අක්ෂර යොදා ගනී. පියවරෙන් පියවර නිර්මාණ ගොඩනගා ගත හැකි ලෙස බිම් සැලැස්මේ පිටපත් කිහිපයක් සකසා ගත යුතුය. හරිද? සංකේත සහිතව භූමි අලංකරණ සැලසුම සකසා සේවා ලාභියාට එය ඉදිරිපත් කර තම අවශ්‍යතාවයට ගැලපෙන්නේද නැද්ද යන්න සාකච්ඡා කර සේවා ලාභියාගේ අභිමතය පරිදි මොකක්ද අපි කරන්නේ? අන්න වෙනස්කම් ටික කරනවා. හරිද? මෙතනදී පුතේ අපි හඳුන්නේ බබල් ඩයග්‍රෑම් කියලා කියන්නේ අපි මෙතනදී පුතේ පාවිච්චි කරන සංකේත ටිකක් තමයි මේක පුතේ MCQ වල අහන්න පුළුවන් බලන්න. විශාල ශාක වලට පාවිච්චි කරන්නේ වැටි වලට, පඳුරු ශාක, ගේට්ටු, උද්‍යාන මේස, ඊට පස්සේ වංපෙත්. පැහැදිලිද? මේ නේද? ඊට පස්සේ හරි ඔන්න පුතේ අඳිනවා ඊට පස්සේ අවසානයේ මොකද්ද? අවසාන සැලැස්ම අඳිනවා. කොහොමද අවසාන සැලැස්ම අඳින්න බලන්න. සේවාලාභියාගේ කැමැත්ත විමසීමෙන් පසු ප්‍රාථමික සැලැස්ම තවදුරටත් සංවර්ධනය කර භූමි අලංකරණ සැලැස්මේ අවසාන සැලැස්ම සකසයි. මෙම නිර්මාණය සඳහා පරිගණක මෘදුකාංගත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න හතරවන පියවර තමයි පුතේ අවසාන සැලැස්ම සැකසීම. බලන්න අවසාන සැලැස්ම සහ එහි ඇති අංග සියල්ල පරිමාණයකට අනුව ඇඳිය යුතුය. බලන්න අවසාන සැලසුමේ අඩංගු වී තිබූ අංග ටික සාකල අයිස්තු ටික මෘදුංග බලන්න සාකවල නම් නිර්මාණයට දා ගන්න